අපේ පුංචි නිලමේ මීගස්සත් සූරීන්ට ආරාධනා කරනවා ළමයා යනු කවුද? දරුවා යනු කවුද? මේ පිළිබඳ අර්ථකථනයක් ලබාගෙන අපි අපේ වැඩසටහන ආරම්භ කරමු. ඔව් හසන්ත මේ ළමයා කියලා කිව්ව ගමන්ම අපිත් යනවා ළමා ලෝකෙට. දැන් අපේ අත්තනායක හේරත් අපේ සොහොයුරා මතක් කරන්නේ කවුද ළමයි කියලා. ඉතින් අත් වශයෙන්ම අපිටත් අර කුඩා කාලේ අපි පුංචි කාලේ ඒ ළමා කාලේට අපි නිකාම්ම ඒ ඇදී ගියා එකට. දැන් මට මතක් වෙනවා අපි පුරා කාලේ ඒ අති සුන්දර කාල පරිච්ඡේදයක් තමයි අපේ ළමා කාලය කියන්නේ ඕනම කෙනෙකුට. කිසිම වරක් නැහැ. ඒ වගේ පුළුවන් තරම් අපට ආදරේ ලැබෙනවා. සෙනෙහස ලැබෙනවා. අපිට මතකයි තාමත් මට මතකයි අපේ අම්මලා අපිට මගේ පුතේ කියලා මහා පුදුමාකාර ආදරෙන් කතා කරපු විදිය අපේ පියා වුණත් අපි ඔඩොක්කේ තියාගෙන මගේ පුතේ කියලා අපිව මේ ආදරය කරපු ඒ යුගය මතක් වෙනවා. ඉතින් අපි අද ඊටාම වැදගත් මාතෘකාවක් තමයි අපි ඕනෑම රටක ගත්තොත් ඕනෑම දියුණු රටක් ගත්තොත් විශේෂයෙන් අපි ගත්තොත් ජපානය වගේ රටක් ගත්තොත් ඔවුන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ ළමයි ගැනයි. දරුවෝ ගැනයි. ඉතින් එහෙම රටක් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අපි දරුවන්ට ගෞරවය කිරීම, දරුවන්ට සැලකීම, දරුවන් කෙරෙහි සෙනෙහස පුද කිරීම මේ අතිශයින් වැදගත් සංරචන කීපයක්. ඉතින් මට හිතෙනවා මේ අද දොර මඩලාවටයක් අපි දරුවෝ කිව්වහම මොන වයසේ ඉඳලාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් මම හිතුවා වයස 0 සිට කියන්නේ උපන්දා සිට අවුරුදු 17 18 18 උසස් පෙළත් සමර්ථ. අපි ඒ කාලේ ගත්තොත් පරාසයක් කැටියට හොඳයි කියලා හිතුණා. ඒ නිසා මම හිතනවා දැන් මුලම කුඩාම දරුවෙක් ඉපදුනේ පස්සේ අපි වැඩිහිටියෝ වශයෙන් දෙමව්පියෝ වශයෙන් අපි කුමක්ද කළ යුත්තේ කියන එක. මේ ලෝකෙට බිහි වෙච්ච සුන්දරම දරුවට. ඉතින් මේ දරුවන්ව පෝෂණය කිරීමේදී දැන් උගත් දෙනෙක් කියන්න පුළුවන් මේ දරුවෝ හදන්න ඕන නේද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. හදන්න. තමහරු කියනවානේ. එයා හරියට හදලා නැහැ මේ ළමයා. එහෙනම් කියන මේ ළමයි හදන්න ඕන කියලා. කවදාවත් ළමෙක් හදන්න බෑ. කරන්න බෑ. මම පැහැදිලි කරන්න උදාහරණයක්. අපි පැලයක් හිටවන්න ඕනේ. දැන් පැලයක් හිටවෙන් පස්සේ පැලේ අපිට අදින්න පුළුවන්ද? බෑනේ. අපිට කරන්න දෙන්නේ පැලේ හිටවලා ඒකට අවශ්‍ය ජලය, පොහොර, හිරු එළිය ලබා දෙනවා. මෙන්න මේ වගේ තමයි දරුවෙකුටත් දරුවෙකුට හදන්න බෑ. ඒක වැඩෙන්න පරිසරය අපි නිර්මාණය කළ යුතුයි. මේක තමයි අතිශයින්ම වැදගත්. දරුවාගේ පරිසරය. අපි කුමක්ද එතකොට දරුවෙක් ශක්තිමත් කරන්න ප්‍රධාන අංශ තුනක් තියෙනවා. වැඩිහිටියන්ගෙන්. විශේෂයෙන් කුඩාම කාලේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා දැන් පුංචිම දරුවෙක් ස්පර්ශ කරනවා නම් හොඳින් ඒ ස්පර්ශ කිරීම නිසා ඇති වෙනවා එක්තරා විදියක රසායනික ද්‍රව්‍යයක්. ඒකට කියනවා දැන් අනාගතයේ කොයිම වෙලාවක හරි යම් කිසි ප්‍රශ්නයක් එනකොට සමහරව සැලෙනවා. දැන් මේ සැලෙන ගතිය අඩුවෙන් සැලෙනවා කියන්නේ ග්ලූකෝකෝටිකෝයිඩ් රසායනයක් ඇති වෙනවලු. නමුත් පුංචි කාලේ දරුවෙක්ව ස්පර්ශ කරලා තියෙනවා නම් ඒකට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. අද විද්‍යාඥයෝ හොයන තියෙනවා. ඉතින් සමහර අම්මාවරුන් මෙයා දානවනේ කොට් එක හේවත් තොටිල්ලට. අපෝ ඔයා අතට පුරුදු වෙයි කියනවනේ. නමුත් අපේ අම්මලාගේ වැඩේ අපි අතේමයි උකුලේමයි තියාගෙන හදලා තියෙන්නේ. ඕනෑම ප්‍රශ්නයකට දැන් අද අපිට මුහුණ පාන්න පුළුවන් මේ විද්‍යාත්මක හොයන්න තියෙන කරුණක්. අපේ ගම්වල ඉන්න අම්මලාගේ වැඩේ උකුලේ තියන් ඉන්නේ. නමුත් සමහර නාගරික අම්මලා උකුලේ තියා කොට් එකෙත් තියලා සමහර ළඟ තියාගන්නෙත් නැහැ. මේක විද්‍යාත්මක ඉච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට මේ කුඩා දරුවෙක්ව අර විදියට අර පැලේ පෝෂණය කරනවා වගේ පෝෂණය කරන්න අවශ්‍යයි වර්ග තුනක්. ඒ තමයි දවැන්ත පෞරුෂයක් වර්ධනය වෙන්න නම් දරුවෙකුට පූර්ණ ආදරය දිය යුතුමයි. 1. 2. පූර්ණ ගෞරවය දිය යුතුමයි. 3. පූර්ණ නිදහස දිය යුතුයි. අන්න ප්‍රශ්නයක් මතුවෙනවා දැන්. දීපංකෝ පූර්ණ නිදහස කියලා කියන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඒ නිදහස කියන එක සාපේක්ෂ වචනයක්. ඒක තියෙන්නේ රාමුවක් තුල පමණයි. ඉතින් එම නිසා මෙන්න මේ ද පූර්ණ ගෞරවය කිව්වහම දැන් සමහර අපි දැකලා තියෙනවා මව්වරු පවා තමුන්ගේ කේන්ති ගියාම තියෙන ලොකුම සත්තුන්ගේ නම් තමයි පාවිච්චි කරන්නේ දරුවට. උදාහරණයක් කිව්වොත් වල්ලූරා, මීහරකා, වල් අලියා වගේ ලොකු සත්තුන්ගේ නම් දාලා ඉතින් දරුවට පෝෂණය කරනවා සමහර අම්මලාට කේන්ති ගියාම. නමුත්
අද හොයාගෙන දිනවා. ඊටාම පැහැදිලිව පරිශ්‍රණ වලින් දරුවට ගෞරවය කිරීම අතිශයින් වැදගත්. සමහරුන්ට මේක තේරෙන්නේ නැතුව ඇති. මොකටද මේ පොඩියෙකුට අපි ගෞරව කරන්න කියලා හිතෙන්න පුළුවන්. දැන් මට මතක් වෙනවා සන්ත කුඩා කාලේ ඉඳලා මම අවුරුදු 20ක් අපේ ගෙදර හිටියා. ඒක මම හිතන්නේ ගිනස් පොතට යන්නත් පුළුවන් වෙයි. අපේ අම්මා එක වතාවක්වත් මට බැනලා නැහැ අවුරුදු 20 පුරාම. මේක ටිකක් සමහර දෙමව්පියන් මේක අදහා ගන්නත් බැරුව ඇති. නමුත් ඇත්ත ඒකයි. එහෙම හැදෙනකොට අපි කවදාවත් සමාජයේදී කිසි කෙනෙකුගෙන් වචනයක් අහන්න වැඩ කරන්නේ නැහැ. මේ තමයි පෞරුෂ වර්ධනය වෙච්ච එක්තරා අවස්ථාවක්. මේකට තමයි කියන්නේ ගෞරව කරන්න කියලා දරුවට. ගරුවා සමහර අය පොඩි දෙයකටත් සැර කරනවා දරුවට. දැන් මම සමහර වෙලට දේශනවලට ගියාම අහනවා හරි. දරුවා කියලා අපි දැන් ගත්තේ 0 සිට 14 දක්වා කිව්වනේ දැන්. මුලින්ම අපි නිර්වචනය කරගත්තනේ අපේ පරාසය ඔච්චරයි. මේ කාලය තුල මම කියනවා මෙන්න මෙහෙම එකක්. කිසිම දරුවෙක් කිසිම වැරදක් කරන්නේ නැහැ කියලා මම කියනවා. පුළුවන් නම් අත උස්සලා කියන්න එක වැරදක්. දැන් අහන් ඉන්න ප්‍රේක්ෂක දයාබර මෑණිවරුනි පියවරුනි දැන් හොඳින් හිතන්න. එක වරදක් පුළුවන් නම් හොයන්න. මම කියනවා එක වරදක්වත් නැහැ කියලා. එක වරදක්වත් කරන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ඒ සභාවට ඔය තියෙන්නේ අපේ සමාජ සේවා අපේ අධ්‍යක්ෂතුමිය කියයි පණ යන කල්ලන්න ගෙනල්ලා දාලා තියෙනවා මේ හිරගෙවල් නෙවෙයි තව මොනවද එහෙනම් වැරදි නෙවෙයිද කියලා හයි. ප්‍රශ්නේ මේකයි. කුඩා දරුවෙක් පුංචි දරුවෙක් මෙතන තියලා එයා මූත්‍රා කරයි. වැඩි හිටියෙක් කරනවද? නැහැ. කරන්නේ නැහැ. එතකොට කුඩා දරුවන්ගේ මේ ක්‍රියාකාරකම් ළමා ක්‍රියාකාරකම්. ඉතින් අපි දැනගන්න ඕන මේ ළමා ක්‍රියාකාරකම් නේද කියලා. ඒතකොට යමෙක් ඒ ළමා වයසේදී යම් ක්‍රියාකාරකම කරන්න හේතුව අර පරිසරයේ තියෙන දුර්වලකමයි. ඒක උදාහරණයක් මම එක්තරා දේශනයක් කරලා එක බැංකුවක අවුරුදු ගණනාවක් කරනවා එක. ඒකෙදි එක කාන්තාවක් කිව්වා මේ මගේ දරුවෝ දෙන්න සම්ඩු වෙනවා. හැමදාම සම්ඩු වෙනවා මොකද කියලා ඇහුවා. ඔව් මං ගොබන් දන්නවා හේතුව කියලා. හේතුව තමයි ඒ අම්මගේ හඬ වැඩි ගෙදර. උගාක් විතර ගෙදරවල වල අම්මගේ හඬ තමයි වැඩි. අම්මට වද කීයක්ද? එකක් දෙකක් නෙවෙයි දැන් හසන්තත් දැන් දන්නවා ඇතිනේ අම්මා නේද? ඔව්. හසන්තත් දැන් ඒ தත්ත්වය දැන් විඳිනවා මේ දවස්වල. හරි. අපි දන්න. ඉතින් ඕනම ගෙදරකේ අම්මගේ හඬ වැඩි වීම එක සාධාරණයි. මොකද අම්මට ඇත්ත වශයෙන්ම මානසික වශයෙන් විශාල වශයෙන් වගකීම් රාශියක් තියෙන කෙනෙක් තමයි අම්මා කියන්නේ. පුදුමාකාර වදෙන් සමහරට එතුමියගේ ඒ පරිසරයට ස්වාමියාගේ ආධාරයක් නැති වෙන අවස්ථාවේදී එයා හොඳටම කඩා හැලෙනවා. ඉතින් එයාට එනවා ක්ලමතිය කියන එක, ස්ට්‍රෙස් කියන එක. සිංහලෙන් කියන්නේ ක්ලමතිය කියලා. එහෙම නැත්නම් මානසික අවපීඩනයක් ඇති වෙනවා. එතකොට එන්නේ කේන්තියක්. එතකොට එන්නේ හඬ වැඩි. එතකොට මම අර කාන්තාවට කිව්වා ඔබගේ හඬ වැඩි නේද? ඔව් ඇත්ත කිව්වා. එහෙමනම් කරුණාකර ඊට පස්සේ ඔබගේ හඬ පුළුවන් තරම් අඩු කරලා බලන්න කිව්වා. ඊට පස්සේ මාස 6කට පස්සේ නැවතත් වැඩමුළුවකට ඒ කාන්තාවම ආවම අර ගැහුවා. දැන් ළමයි සම්ඩු කරන්නේ නැහැ කිව්වා මම හඬ අඩු කෙරුවා කිව්වා. ඉතින් මේක බලන්න මොකද්ද මේ එතකොට අපි මේ පරිසරය දරුවව අර පැත්තට තල්ලු කරලා දැන් සම්ඩු කරවම හිතන්නේ මේ දරුවගේ වැරද්ද කියලා හිතන්නේ නෑ. අපි පරිසරය එක කරලා තියෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් දරුවාට පරිසරයේ දෙමව්පියෝ පරිසරය ඇති කරුවොත් දැන් සමහර අපි දන්නවා සමහර අම්මාවරුන් හරීම බොහොම ආදරෙන් කතා කරන්නේ ඒ පියාණුත් ආදරෙන් කතා කරන්නේ එහෙම දරුවෝගේ ඔවුන් වැඩි දුන්න වෙනකොට වැඩි ලොකු වැඩි වෙනකොටත් අර චින්තනේ තමයි ඉන්නේ ඒ විදිහ තමයි කතා කරන්නේ එහෙම නැති අය ගැන මම මෙතන කතා කරන්න අමාරුයි වැඩතරහනේදී අමාරුයි ඒ වගේ වචන පාවිච්චි කරන්න. ඉතින් අපි තවදුරටත් කතා කරමු එක දෙයක් තියෙනවා. ඒක පස්සේ කතා කරමු. ළමයා කිව්වොත් අනිවාර්යෙන්ම ඒහා සමගාමී වෙන දෙයක් තමයි අධ්‍යාපනය කියන්නේ. ඔව්. අධ්‍යාපනයයි ළමයයි කාසිය දෙපැත්තයි. හැම ක්‍රියාවලියක්ම අධ්‍යාපන ක්‍රියාවලියක්. අපි තව මොහොතකින් ඒක පස්සේ කතා කරමු. හොඳයි. ඔබතුමා අධ්‍යාපනය ගැන කතා කරපුවාම අපේ නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මහත්තයා අද සිහිපත් වෙනවා. අද තමයි දවස එතුමා පිළිබඳව සිහිපත් කරන්නේ. එතුමා මධ්‍ය විද්‍යාල 54ක් හදලා මහා දැවැන්ත විප්ලවයක් කරපු ලංකා ඉතිහාසයේ අධ්‍යාපනයේ දැවැන්තම විප්ලවයක් කරපු කෙනෙක් තමයි මේ ලංකාවේ මධ්‍ය විද්‍යාල 54ක් හදලා කරපු දේ. අප සියලු දෙනාම කිසිම දෙයක් අතිශයෝක්තියක් නෙමෙයි ඒක තමයි යථාර්ථය. එහෙමනම් ඒ අවාසි සහගත දරුවන් වෙනුවෙන් අපි මොකක්ද කරන්න ඕනේ කියන කාරණාව. ඇත්තටම
අම්මලා ගොඩක් වෙලාවට දරුවෝ හදන්න පටන් ගන්නේ වරදක් වුණාට පස්සේ. මේක තමයි වැරදෙනම තැන. දරුවා හදන්න පටන් ගන්න ඕනේ දරුවෙක් හදන සිතිවිල්ල ඇති වෙච්ච දවසේ ඉඳන්. එයා ඉපදුනාට පස්සෙත් නෙමෙයි. දරුවෙක් හැදිලා මව් කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳන්ම දරුවා වර්ධනය වෙනවා. ඒ අහන සංගීතය, ඒ අහන අපේ රිද්මය, අපි ගෙදර කතා කරන විදිහ, අපි හැසිරෙන විදිහ, අම්මයි තාත්තයි ඒ දෙපාර්ශවයට සලකන විදිහ, ඒ අනුව තමයි දරුවා ඇති වෙන්නේ. දැන් ස්වාම පුරුෂයෙක් සහ බිරිඳක්, ස්වාම පුරුෂයා සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය තුළ බිරිඳගේ පැත්තට සැලකීම සහ බිරිඳ ස්වාම පුරුෂයාගේ පැත්තට සැලකීම තුළ තමයි පෞල් බැඳීම් ඇති වෙන්නේ. මේක දරුවා මව් කුසින් කන් ඇහෙන්න පටන් ගත්ත ශ්‍රවණේන්ද්‍රයන් වැඩ කරන්න පටන් ගත්ත දවසේ තමයි මේක ඇහෙනකොට දරුවට වෙන මේක පාඨමාලාවලට යන්න ඕනේ නැහැ. දැන් විවාහ වෙන්න ලං වෙලා උපදේශන පන්ති යවනවා. ඊට පස්සේ මේ ගොඩාක් අපි පාඨමාලා හරහා තමයි මේ දේවල් දෙන්න හදන්නේ. මොකද මතක පොතේ දරුවෝ හදන යුගයකදී හසන්ත අපි ඉන්නේ එක පොතක තියෙන එකක් කියවලා විභාගයකට එන අධ්‍යාපනයක තමයි අපි මේ වෙනකොට ඉන්නේ ගොඩක් වෙලාවට. ජීවිතයේ කියවීම තුළ ලබන දැනුම බොහෝම අඩුයි දරුවට. එතකොට අපි අම්මලාගෙන් අහන ප්‍රශ්නයක් තමයි අම්මලා ඇවිල්ලා කියනවා මෙතුමට කිව්වා වාගේම මේ කියන දේ අහන්නේ නැහැ නේ දරුවෝ. ඉතින් අම්මේ ඇයි කිසිම වෙලාවක හිතන්නේ නැද්ද දරුවා අහන විදිහට මට කියා ගන්න බෑනේ කියලා තමන්ගේ පැත්තට වරදරන් ඇයි අම්මලා හිතන්නේ නැත්තේ කියන කාරණාව අහනවා. එතකොට ඒකත් ඇත්ත තමයි කියලා හිතනවා. ඒ කියන්නේ දරුවා ආදරයට උතුරායන ආදරයට ආසයි. අද වෙනකොට දරුවෙක් තුරුල් කරගෙන එක විනාඩි තප්පර 5ක් හිටියොත් හද ගැහෙන රාවේ අම්මගේ ඇහෙන්න දරුවට ඒ තරම් ආදරයක් සමාජ එළියෙන් ලැබෙන්නේ නැහැ. ඒ දරුවා ගේට්ටුවෙන් එළියට දාපුවාම ඒ අපි එළියට දාපු දරුවම තමයි ගෙදරට එන්නේ. සමාජ විනාශ වුණා කියලා දරුවෙක් විනාශ වෙන්නේ නැහැ. ගේ ඇතුලේ නිරාමිෂ සතුට දරුවට ලබා දෙනවන. අම්මගේ සැබෑ දෝරගල් ආදරය දෙනවන. එතකොට අපේ අම්මලා සහ අපේ ආච්චිලා අහනවා මම මේ කතා ගෙදරදී කියනකොට ඉතින් අපි එහෙම ගොඩාක් තුරුල් කරගෙන ආදරය කරන්න ගියේ නෑනේ. දැන් මොකටද ඒක හදවතටම තුරුල් කරන්න කියන්නේ? දැන් එහෙම එකක් ඇත්තටම එහෙම නැහැනේ. නමුත් අද වෙනකොට ඕනේ. මොකද විවිධ වාද්‍ය විසින් විවිධ මේ ගෝලීයකරණය තුළ දරුවට හැඟෙන දැනෙන ස්නායු ටික වේලිලා යමින් තියෙනවා. එතකොට අර ඈත ඉඳන් බලනකොට අම්මගේ දෝරේ ගලන ආදරේ දැනෙනව අඩුයි. එතකොට අර තුලුල් කරගෙන හෘද ස්පන්දනය දැනෙන්න ඕනේ. ඉතින් ඒක දැවැන්ත අවමීමට වියදම් යන්නේ නැහැ. සත්ත්ව 25ක්වත් වියදම් යන්නේ නැහැ. හිත වෙනස් කරගන්න එක විතරයි තියෙන්නේ. සහ කාලය වෙනස් කරගන්න එක. ඊගාව ප්‍රශ්නේ තමයි දේවල් ගොඩාක් මේ අපි මේ ආර්ථිකය දියුණු කරගන්න කියලා කරන දේම විනාශයක්. සමහරට දරුවන්ගේ ජීවිතේ ඉතාම සුඛිත මුක්ත කරන්න කියලා ගන්න ලබන තීරණ විසින්ම තමයි තමන්ට නෙමෙයි මේ රජයකටවත් විසඳන්න බැරි ප්‍රශ්න ටිකක් පවුල ඇතුලේ හදනවා. ඒක නිසා මේ දෙපාර්තමේන්තුව ඇති වෙලා තියෙනවා. මේවා සමාජය විසින් කරපු වැඩනේ. සමාජය විසින් සමාජය බලාගත්ත සහජීවනය පරෝපකාරයේ තිබ්බ රටක 1940 ගණන් වලින් පස්සේ සමාජ සේවා දෙපාර්තමේන්තුවක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු විසින් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා. නමුත් අද වෙනකොට දැවැන්ත රජයට පවා විසඳන්න බැරි ප්‍රශ්න මේ මාතෘත්වයේ මව්වත් බව සහ මේ පවුල ඇතුලේ තියෙන සංහිඳියාව කතිකාවත බිඳ වැටීම නිසා අහිංසක මල් කැකුළුවාගේ දරුවෝ මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. හැබැයි අපි කියන්නේ ඉස්සර වාගේ නෙමෙයි දරුවෝ. දැන් හරි වෙනස්. කියන දේ අහන්නේ. හරිම දඟයි. මේ හරිම වෙනස් හැසිරෙන විදිය. කතා කරන්න දන්නේ නැහැ. බස් එකට නැගම කතා කරන්න දන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්න ඕනේ. සමාජය හැදෙන්නේ ගෙදර පවුල විසින් තමයි. පවුල් ඒකකේ වර්ධනය තමයි සමාජය කියන්නේ. ඉතින් සමාජයේ හැදිලා ගේ ඇතුළට එන්න ඕනේ. ගෙදර ඉන්න දරුවා අපි එළියට යොමු කරන්නේ. දැන් මම මේක වැඩසටහනකදී ගිහින් ඉන්නකොට පුතාලා ටිකක් ඉන්නවා මේ ඇවිල්ලා මට වැඳ වඳිනකොට අපි ඉතින් දෙයයන්ේ පිටයි කියන්නේ මොන හරි අපි ආශිර්වාද කරන්න අත තිබ්බාම පෝස් කට්ට වගේ ඇයෙනවා අතේ. ජෙල් ගාලා ගහනවා නෙමෙයි දැන් සමහරවල් මේ කනවනේ මේවා. දැන් එතකොට අම්මලා එක්ක තමයි වැඩසටහනට ඇවිල්ලා හිටියේ. එතකොට මම අම්මලාගෙන් ඇහුවා දැන් මේ දරුවා කාගේ ප්‍රශ්නයක්ද මේ ඒ ජෙල් විකුණන කම්පැනි වරදක්ද? මේ විවෘතාර්ථිකයේ ප්‍රශ්නයක්ද දේශපාලන ප්‍රශ්නයක්ද මේක? නෑ මේ පවුල ඇතුලේ ප්‍රශ්නයක්නේ. අපිට පුළුවන් මේ වෙළඳපොළ වෙනස් කරන්න. එතකොට මං හිතන්නේ මේ වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන දොරමඩල තුළ මේ දේ මිනිස්සු ලෝකේ දේවල් දන්නවා වෙන්න පුළුවන්. වෙන රටවල් වල ඇමතිවරු රාජ්‍ය නායකයෝ කන බොන හැටිත් දන්නවනේ. හැබැයි Tamange ගේ ඇතුලේ මේ සොඳුරු නිරාමිස සතුට කියන එක අත්පත් කරගන්න මහා නොදැනුවත්කමක් තියෙනවා. ඒක තුල ප්‍රතිඵලය වෙන්නේ අපේ දරු පරපුරට විවිධාකාර වැඩසටහන තුල අපි කතා කරමු ඉස්සරහදී හිතා ගන්න බැරි ප්‍රශ්න දරුවන්ට තියෙනවා. වැඩි හිටියන්ට නැති ප්‍රශ්න අද වෙනකොට දරුවන්ට තියෙනවා. හොඳයි. ඔබතුමී කියනකොට මතක් වුණේ දැන්
අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන තැන්වල තියෙනවා. සමහරු කියනවා අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන හින්දා තමයි මේ දරුවන්ගේ අනාගතේ අඳුර වෙලා තියෙන්නේ. අනේ නෑ. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්න ගෙවල් වලත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ අම්මා හරි ආදරෙන් ගෙදර ඉන්නවා. නමුත් ඊට වඩා දරුණු දැන් අපි කියනවා අම්මලා රට යන හින්දා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. හැබැයි සුලභතාවයක් තියෙන එකේ සාධාරණ හේතු තියෙනවා. නමුත් අම්මලා රට ගියේ නැති ගෙවල් වලත් ලොකු ප්‍රශ්න තියෙනවා දරුවන් පිළිබඳව. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාවත් අපි කතා කරන්න ඕන. මේ ප්‍රශ්න විවෘතව කතා කරන්න ඕන අද දොරමඩලාවෙන්. දැන් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය කියන්නේ ගායන වේදිනියක් වගේම සමාජ සේවිකාවක්. ඇය මා හිතන්නේ මේ තමන්ගේ සංගීත දිවියෙන් උපයපු ධනය ඇගේ හොඳ නම කීර්ති නාමයේ වගේම ඇය මේ උපයන දේවල් ඒ පිළිබඳව මට අත්දැකීම් තියෙනවා. ඇය කිට්ටුවෙන් අපි හිතවත් වෙන්න නිසා බොහෝ සමාජ සේවා කටයුතු සඳහා යෙදিলা තියෙනවා. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් ගීත 300කට වැඩි ගායනා කරලා තියෙනවා දරුවන් වෙනුවෙන්. ඒ හින්දා තමයි මම ආරාධනා කළේ අද දොරමඩලාවට එන්න කියලා. මේ දවස්වල ඉන්නේ බෝනික්කොත් එක්ක. විශේෂයෙන් සෞන්දර්ය විෂය පිළිබඳ ගුරුවරියක් හැටියට දරුවන්ගේ රසවින්දන ශක්තිය, දරුවන්ගේ පෞරුෂත්වය පිළිබඳ ඔබට තියෙනවා පිළිතුරක්. මුලින්ම කියන්න ඕන මම දරුවා කියලා හඳුන්වන්නේ හිරු කිරණ, සඳ එළිය, මුතු පින්න, මන්ද සුළඟ, කාලයේ මිහිරිතම තනුවෙන් හැඩකොට ගැයෙන සෝබා දහමේ සොඳුරුතම ගීතයයි දරුවා. මේ දරුවෙක්ව මට පේන හැටි. මොකද මේ ළමා කාලය කියන එක ලදරුවා සහ ළමා කාලය කියන එකත් අපිට පෙර ළමාවිය පසු ළමාවිය කියලා බෙදන්න පුළුවන්. මේ කාලය දරුවෙකුට අතිශයින්ම වැදගත් වූ කාලයක්. ඒකයි මම කිව්වේ කාලේ මිහිරිතම තනුවෙන් හැඩකොට කියලා. නමුත් අද දවසේ දරුවා දිහා දැක්කහම මට නම් පුදුමාකාර දුකක් ඇති වෙන්නේ. මොකද අපේ කාලය ගත්තහම අපි මොන තරම් නිදහසේ ජීවත් වුණාද? අපේ කුඩා අවදියේදී පාසල් ගියා, ඉගෙන ගත්තා. ගෙදර ආවහම බත් ටික කාලා අපි යන්නේ කොටුවට, නැත්තම් වෙලට, නැත්තම් ඇලට. ගිහිල්ලා සෙල්ලම් කළා අර දිය කඩਿੱත්තෙන් ගවුමට තමයි මාළු අල්ලන්නේ. අල්ලලා ආපහු අතෑරලා නාලා කුණ්ඩි වේලෙනකන් නීරවල් දෙකේ දුවන. එහෙම දුවගෙන තමයි අපි ගෙදෙට්ට එන්නේ. ඊට පස්සේ රැයට තමයි නැවත පාඩම් කරන්නේ. ඉතින් මේ වගේ කාලයක් අද දරුවාට තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මම නම් හිතන්නේ මේ දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් මවට සහ පියාට තියෙන ලොකු රාජකාරියක්. මේ දරුවාව අපි පාසලකට කොහොමද යවාගන්නේ? ඒක තමයි මූලිකම ප්‍රශ්නේ. ඊට පස්සේ පටන් ගන්නෙම බොරුවෙන්. ඇයි ඉන්න තැන වෙනස් කරලා, ඒ කියන්නේ ඉඩම් කඩම් ලියලා, ඒ කියන්නේ දරුවාටත් උගන්වනවා. ඉතින් මෙහෙම වුණාම ඒ ඉගෙනලි වැරදිච්ච අවස්ථාවක් තියෙනවා. ඔව්. ලොකු ජංජාල වෙච්ච අවස්ථාවක්. ඒ සම්මුඛ පරීක්ෂණයේදී වෙන්නේ. ඔව්. ඉතින් දැන් මේ වගේ දේවල් වලින් මම දකින්නේ දරුවාට වෙන විශාල හානියක්. ඒ කියන්නේ අපි දන්නවා එදා කාලේ නම් දැන් අපි ඒ හැමදේම කරද්දී අර මෙතුමිය කිව්වාගේ දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ අසීමිත වූ ආදරයක් අපිට ලැබුණා. ඒ කියන්නේ වැඩි වශයෙන්ම දරුවෙකුට ආදරය ලබා ගන්න පුළුවන් අම්මගෙන්. මොකද අම්මත් එක්ක තමයි දරුවෙක් බොහෝ විට වැඩි කාලයක් ගත කරන්නේ නිවසේදී. ඒ ඉන්නකොට දැන් අම්මා කතා කරන ස්වභාවය, අනේ මගේ පුතේ රත්තරම් පුතේ කියලා වැරද්දක් දැක්කත් අම්මා ඒක බොහොම හොඳින් දරුවට අවබෝධ කරලා දෙන්න ඕන. කෑ ගහලා බෑ. දරුවෙක්ව කෑ ගහලා කොහෙත් මහදාන්න බෑ. මොකද අපිත් ගුරුවරු නිසා ගුරුවරයෙක් හැටියට SLT broadband ගුරුවරයෙක් හැටියට මමත් අවුරුදු 23ක් වැඩ කරපු නිසා මට තේරෙනවා දරුවාගේ මනස අපි තේරුම් ගන්න ඕන. මේ දරුවාගේ හැසිරීම් රටාව අපි තේරුම් ගන්න ඕන. ඒ අනුව තමයි අපිත් හැසිරෙන්න ඕන. ඇත්තම දරුවොත් එක්ක හැසිරෙනකොට අපිත් ඒ දරුවාගේ වයසට යන්න ඕනේ. එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ දරුවාගේ ලෝකය කොයි වගේද කියන එක. හරිම සුන්දර ලෝකයක් නෙමේක. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරංගකාරීත්වය මේ කිසි දෙයක් නැති ලෝකයක්. දරුවෙක්ගේ වෙන්න ඕනේ. නමුත් අද දවසේ මොකද වෙලා තියෙන්නේ? දරුවා යන්තමින්
පොළවේ පය ගහන්න පුළුවන් වෙච්ච වෙලේ ඉඳන් තරංගකාරීත්වයකට ඇද දාලා තියෙනවා. ඒ දරුවාව ඒ පැත්තට යොදවලා තියෙනවා. මම නම් තේරුම් අරගෙන තියෙන්නේ වැරදි මාධ්‍ය භාවිතය නිසා මේ දරුවාගේ සුන්දර ලෝකය වැඩිහිටියෝ විසින් උදුරාගෙන තියෙනවා. මේක තමයි ඊටමත් ඛේදවාචකය. මොකද ඒ සුන්දර ළමා ලෝකේ අපිට නැවත ලබා ගන්න බෑ කොහෙත්ම. ඒ නිසා දරුවාට නිසිසේ නිසි අයුරින් ඒ ළමා ලෝකේ හැසිරෙන්න වැඩිහිටියන් හැටියට අපි ඉඩ දෙන්න ඕන. එතකොට තමයි දරුවෙක් නිසි ලෙස හැදෙන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. මම පාසලේ උගන්වන කාලේ එක දරුවෙක් හිටියා. බොහෝ දරුවෝ මට කතා කළේ ඇත්තටම අම්මේ කියලා. එච්චරට මම දරුවොත් එක්ක සමීප වුණා. සමහර වෙලාවට දරුවන්ගේ අතිශයින්ම පෞද්ගලික දේවල් මට කියන්න පුරුදු වුණා. එක දරුවෙක් හිටියා. ඒ දරුවා අම්මා ඉස්සරහා මට කියනවා මං අම්මට වඩා ආදරේ නීලමිස්ට. මොකද අපි දරුවාට ඉහෙලිය හැටියට අපි හැසිරෙන්න ඕන දරුවත් එක්ක. එතකොට තමයි අර දරුවා තුල තියෙන දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් එක දරුවෙක් හිටියා හැමදාමත් පන්ති ඒ දරුවාගේ පවුලේ ඉන්නේ ඒ දරුවා විතරයි ගැහණු දරුවෙක්. ඇය මට විවේක අවස්ථාවකදී ඇවිල්ලා කිව්වා මිස් එක්ක මට කතා කරන්න දෙයක් තියෙනවා. මං කිව්වා පුතේ ඕනේ දෙයක් කතා කරන්න. අනේ මිස්ගෙන් ලැබෙන ආදරය මට අම්මගෙන් ලැබෙන්නේ නැහනේ. මං කිව්වා පුතේ එහෙම කියන්න එපා. අම්මා දෙන තරම් ආදරයක් මට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. පස්සේ මේ දරුවා කියනවා නෑ මිස් අපේ අම්මට මම මොනවා හරි කියන්න ඕන නම් ගෙදර තියෙනවා බෝඩ් එකක්. ලෑල්ලක් ලියලා තියෙනවා සකස් කළා මේ ලෑල්ලේ ලියලා තියන්න ඕන. ඉතින් මිස් එහෙමද වැඩ කරන්න ඕන අම්මා කෙනෙක් හැටියට. දැන් ඒ දරුවා මගෙන් අහනවා. ඇත්තට මටත් දෙන උත්තර නැති වුණා. ඊට පස්සේ දැන් ගුරුවරු දෙමව්පියන් හමු වෙන අවස්ථා තියෙනවනේ පාසල්වල. ඒ වගේ අවස්ථාවක මම ඒ අම්මට කතා කරලා කිව්වා මේ දරුවට එහෙම කරන්න එපා. එයා හරීම මානසික පීඩනයකට යටත් වෙලා ඉන්නේ. මේ දරුවන් ඒ පීඩන වලට යටත් කරන්න හොඳ නෑ. ඒක හරීම සුන්දර මේ මල් පොහොට්ටු වගේනේ මේ දරුවෝ කියලා කියන්නේ. ඒක නිසිසේ පිපෙන්න අපි ඉඩ දෙන්න ඕන. ඊට පස්සේ අම්මත් අනේ පිළිගත්තා. ඊට පස්සේ අර දරුවා හිටියේ ඉතාමත් සතුටින්. මට ඇවිල්ලා කිව්වා මිස් කිව්වා නේද අපේ අම්මට මොනවා හරි. මං කව පුතේ මං කිව්වා කියලා. ඒකනේ මං දැන් ඉන්නේ හරි සතුටින් කිව්වා. මොකද අම්මා දැන් මට එහෙම කරන්නේ ඕනේ දෙයක් මට දැන් අම්මත් එක්ක කතා කරන්න පුළුවන් කිව්වා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න බොහෝ පවුල්වල තියෙනවා. අර මිතුමිය කිව්වාගේ පවුල කියන ඒකකයේ තුලින් තමයි මූලික වශයෙන්ම දරුවෙක් හදන්න පුළුවන්. හොඳයි. අපි ගැනත් කතා කරමු. විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අද වැඩසටහනට කැඳවන්නට හේතුවක් වෙන අපි දන්නවා අපේ රටේ කලාකරුවන් කලාකාරණියන් දරුවන් වෙනුවෙන් නිර්මාණ කරලා දෙන වටිනා නිර්මාණ කරලා තියෙනවා දොරමඩලාවටත් ඇවිල්ලා තියෙන. ඒ අතරින් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියත් ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. මේ දවස්වල මම හිතන්නේ බොහොම වෙහෙස මහන්සියෙන් ප්‍රසංගයක් සූදානම් කරලා තියෙනවා. ඒ නම බෝනික්කෝ 28 වෙනිදා මේ මාසේ 28 වෙනි සෙනසුරාදා 28 වෙනිදා සෙනසුරාදා සවස් 6ට නෙළුම් පොකුණේදී බෝනික්කෝ මුණ ගැහෙන්න පුළුවන්. මම කැමති මේ පිළිබඳ මතක් කිරීමක් අප සතුව තියෙනවා. ඒ රූපරාම පෙළ දකින්න පුළුවන් නම් වටිනවා. ජයලා රෝණ මහත්තයා කතා කරන්න කලින් දරුවොත් එක්ක මම ගීත ගායන බෝනික්කෝ ළමා ගීත ප්‍රසංගය සැප්තැම්බර් 28 වෙනිදා නෙළුම් පොකුණේ. විශේෂයෙන් අප විශේෂ කාර්යයක් හැටියට අවධාරණය කළ අපේ කෙනෙක් දොරමඩලාවේ කෙනෙක් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය හින්දා අපේ විශේෂ සැලකිල්ලක් තියෙන. ඊටත් වඩා
ඇය උපයන දේවල් ඇය වැය කරන්නේ සමාජය වෙනුවෙන්. බොහෝ සමාජ සේවා කටයුතු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ගිහිලා ඈත පිට ගම්මානවල අපිත් එක්ක ගිහිලා ඈත පිට වරප්‍රසාද අහිමි දරුවෝ ළඟට ගිහිල්ලා තියෙනවා අපිත් එක්ක නීලා වික්‍රමසිංහ මහත්මයා. මතකයි ඒව අපිට හොඳට. ජයලරෝණ මහත්තයා. ඒකම එතුමියගේ අපි ගීයක් අහන්නේ නැද්ද අද? අහන්න ඕන අනිවාර්යයෙන්. අද ගීත කියන්නේ නැහැ මොකද මේ නෙළුම් පොකනේ ගායනානේ බොනික්. අපි බොනික් වෙන්න ආසයි. හොඳයි ජයලරෝණ මහත්තයා. ආචාර්ය මිගස්කුමර මැතිතුමනි මිගස්වත්ත මැතිතුමනි එමෙන්ම මේ සමාජ සේවා අධ්‍යක්ෂකතුමනි මගේ ආදරය දිනු මගේ ජීවිතේ සුන්දර කලාකාරී හැටියට හොඳ කිවිඳියක් කියලා මට කියන්න පුළුවන් නීලා වික්‍රමසිංහ මැතිනි හසන්ත මහත්තයා මට කිව්වහම දුරකථනයෙන් මේ පණිවිඩේ එනකොට වෙලාවක මගේ මිත්‍රෙක් ඇහුවා කොහෙද යන්නේ හදිස්සියේ මම ගියා මේ දොරමඩලාව වැඩසටහන අද මොකද්ද මාතෘකාව උන්කෝ මේ ළමා කියනකොටම එයා ළමා අපචාර ගැනද කියලා ඒ කියන්නේ ඒ තරමට සමාජගත වෙලා ඉවරයි ඒ පැත්ත මේ සමාජයේ නරකම පැත්ත තමයි සමාජගත වෙලා තියෙන්නේ නමුත් මම කියන්නේ නැහැ එම නෙමෙයි අපි ළමයින් ගැන කතා කරනවා කියලා. ඉතින් හෙට අනිද්දා දවසක එනවා ලෝක ළමා දිනේ එහා පර්යායව බැඳෙනවා වැඩිහිටියන් වෙනුවෙනුත් දිනේ නේද? ඉතින් මට හිතුණා බොහෝ වෙලාවට ළමා දිනේදී වැඩිහිටියන්ට කතා කළොත් හොඳයි කියලා. දැන් මේ විද්වත් මණ්ඩලේ මේ තෙදෙනාගෙම ඉදිරියට වුණු අදහස ඉදිරියට ගෙන යමින් මම එහාට දිගුවක් ඇති කරන්නම් ඒ තමයි මම මගේ පුංචි අධ්‍යයනයන් තුළ අඳුරගත්තු හොඳම ළමයින්ට උගන්වන ක්‍රමයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති දැන් මොන්ඩිසෝරි කියලා පාවිච්චි කරන්න. මම කියන්නේ මේ රුසියාව ගැනයි. රුසියාවේ මොස්කව නුවර පවතිනවා මේ children's palace ළමයින් සඳහා මේ අක්කර ගානක් විශාල පෙර පාසලක් මේ පාසලේ ගුරුවරු ගැනයි මම හසන්ත මහත්තයා කියන්නේ මේ පාසලේ ගුරුවරු අපි වගේ අය එක්ක විශ්‍රාමික ගුරුවරු අපි තාම එතනට ඇවිල්ලා නැතුව ඇති මං හිතන්නේ මේ එක්ක විශ්වවිද්‍යාලයකින් මහාචාර්යවරේ ආචාර්යවරේ එතුමා විශ්‍රාමගත් පසු වරියක් වන්නට පුළුවන් ගුරුතුමියක් වන්නට පුළුවන් ඒ අය ආච්චිලා සීයලානේ දැන් ඒ අයව ගන්න පෙළපෙළට සංගීතය පියානාව වාදනය කිරීම පිළිබඳ මහා දැනුමක් ඇති ලොකු වැඩිහිටියෝ මේ අය තමයි අරගෙන තියෙන්නේ මේ පුංචි ලදරු පාසලේ ගුරුවරු හැටියට. දැන් මම පොඩ්ඩක් ප්‍රායෝගිකව අපේ රටේ ලදරු පාසල් ගැන පොඩි ඉඟියක් දෙන්න මම කියන්නේ බහුතරයක් දකින්නට තියෙන. මෑතකදී පොඩි වැඩපිළිවෙලක් සලසලා තිනවා ඔබතුමීලාත් ඒකට ප්‍රධාන වෙලා තිනවා. මම ස්තුතිවන්ත වෙන එවැනි ප්‍රවර්ධනය වෙන අවස්ථාවක් ඒ කෙරේ යොමු වීම ගැන. මොකද මේ මුල් ළමා විය ගුරුවරියන්ට ගුරුවරුන්ට ගුරුවරු අඩුයි ගුරුවරියෝ තමයි වැඩි එයාට පුහුණුවක් ලබා දෙන සහ ප්‍රමිතිගත කරන අවස්ථාවක් මමත් මගේ ජීවිතය තුළ කීප වතාවක් වෙනි දේශනවලට ගිහින් තිනවා එයාට දැන් වර්තමානයේ මෙහි තියෙන තත්ත්වයේ තිබුණු තත්ත්වය මොකද්ද දැන් මගේ දුව නැත්තම් පුතා වැඩිහිටි කල්පනා කරනවා දැන් තුන් පාරක්ම අපොස උසස් පෙළ විභාගයේ ගත්තා අසමත් තාත්තා කතා කල්පනා කරනවා දුවට යන කල දසා මොකද්ද හරියන්නේ මේ අර ඉස්සරහා ගෑරේජ් එකේ බඩු ටික ඇදපන් කියලා ඔන්න සුද්ධ කරනවා පර්චේස් 10 තුල ඒ කෑල්ලි සුද්ධ කළේ ඉවරලා පාට තීන්ත ටිකක් ගාලා බිත්වල පැන්ඩා ඔය
ලස්සන රූප මිකී මවුස් ඒ වගේ ඇඳලා නිල් පාටිනි රෝස පාටුනි පුටු මේස ටිකක් හදනවා. ළඟම වඩු බාස් කෙනෙකුට කියන ඉතාලම අඩු මුදලකට රබර් ලීයෙන් හරි හදනවා. හදලා ඒවල ඉතින් මොන්ටිසෝරි ගුරුවරියක් වෙනවා දුව. දුවට කියන මේ උඹ දැන් උගන්වන්න පටන් ගන්න ඉඳුවේ කියලා. ඒතකොට මේ ළමයා අවුරුදු 17 ඒ ළමයාත් ළමා වයසේ. එක්ක සාමාන්‍ය 18න් එහා 20 25ට මෙහා. ඒතකොට මේ අය ජීවිතයේ තමාට ජය ගන්න බැරි වෙච්ච දේවල් සමග බොහෝ විට වෛර කරමින් ඉන්නවා වෙන්නට පුළුවන්. හැමෝම නෙවෙයි. නෙමෙයි. ඉහළ මට්ටමේ සුසුකම් සහිත උදවියත් ඒ ලදරු පාසල් කරනවා. ඉන්න මං ඒක හරි බොහොම හොඳයි. වරිමර මතක් කරන එක කියන්නේ හැමෝම නෙමෙයි. හැමෝම නෙමෙයි. වර එක හිතනවා බොහොමයක්ද කියලා. එහෙමත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඉතින්නේ අර ළමයා පුංචි ළමයි ටික මරාගෙන කන්න හදන ඕන කෙටි කතාවෙන් කිව්වොත් මේ ඇයට ගහනවා බනිනවා. ඒ ළමයට අර මොන්ටිසෝරි එන ළමයට අම්මලාට හරි මේ අසා සිටින වැඩිහිටියන් දෙමාපියන් කරුණා කරලා තමන්ගේ දරුවා ගැන සිතන්න. මේ විද්වත් මණ්ඩලෙ කියපු දේ ගැන හිතන්න. කරුණා කරලා බලන්න. මට මේ එක්තරා පැත්තක පෙර පාසල් ගුරුතුමියක් කියනවා මේ මම මේක කරානේ දැන් වායු සමනය කළා මුළු ගොඩනැගිල්ල මම මොකද කියලා අම්මලා කියනවලු වායු සමනය කළේ නැති මොන්ටිසෝරියකට මගේ ළමයව දාන්නේ නැහැ කියලා. එතකොට ඒ අය බලාගෙන ඉන්නේ මේ ඒ ටික ආකෘතික පැත්ත. එතකොට ගුණාත්මක උගන්වීම ගැන හිතන්නේ නැහැ කියන සිතුවිල්ල ළමයාගේ නිර්මාණ ශක්තියට ඉඩ දෙන්නේ නැහැ කියන එක. අපි මෙහෙම හිතමු හසන්ත මහත්තයා. මේක සරලම තැනට මම යන්න. කරුණාකරලා වැඩි හිටියෝ ඉන්නවනම් බලන්න. පෙළ අයගේ ගම් පළාත්වල එහෙම ඉස්සරහා තියෙන පොඩි ෂෝකේස් එකක් වගේ වීදුරුවක් දාලා එහෙම. පුංචි ළමයිම ඥාතීන් බලන්න ආවම පොඩි ළමයින්ට තෑගි ගේනවනේ. සෙල්ලංකාරිකක්. ඒ පොඩි බෝනික් එකේම ගේනවනේ. ගෙනලා මාමා මෙන්න පුතාට ගෙනාව මං තෑග්ගක් කියලා තියලා යනවා. අම්මත් ඔක බලන් ඉන්නවා බොහොම ස්තුතියි කියලා තේ එකක් දුන්නා කැවිලි පෙවිලි දුන්නා සංග්‍රහ කළා පිටත් වෙලා ඇරියා. අරපු ගමන් පොඩි පැටිය බලාගෙන ඉන්නේ ඕක අල්ලන්න. ගිය ගම අත ගන්න තමසුවා කඩනෝ. කිව්වා දැම්මාරකි. දාලා වහලා දරුවට අවුරුදු 20ක් විතර වෙනකොට මේ උඹට පොඩි කාලේ ගෙනාව සෙල්ලම් බඩු කියලා දෙනවා. ඇත්තම කියනවා මං කියන්නේ මේක පොදුවේ දකින්න තියෙන දේ ඒත් තියෙන බොහොමයක්. ඔක්කොම නෙවෙයි බොහොමයක්. නේද? සමහරු. ඔව් සමහරක් සමහරක්ද මන්දා මට තේරෙන්නේ මේ දේ. නමුත් මේක ධන ඍණ වශයෙන් ඔළුවට ගන්න මේ නරඹන නැත්තම් අපේ වැඩසටහන නරඹන්නේ බුද්ධිමත් අය මේ රාත්‍රියේ නරඹන හැම දෙනාම මේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් අනේකාට sannivedanaya කරන්න මේ කියා යන කරුණු. එතකොට වෙන්නේ අර පැත්තේ ළමා මේ children's palace කියන පැත්ත වෙන්නේ අක්කර ගානක් විශාලයි. මැදින් යන පුංචි කෝච්චියක් තියෙනවා නේද? මැදින් යන පුංචි වාහනයක් දෙකක් තියෙනවා. දරුවෝ ගේට්ටුවෙන් ඇතුල් කළාන් පස්සේ අම්මා ඉවත් වෙනවා. ඊට පස්සේ මේ දරුවන්ව බාර අරගන්න අය ඉන්නවා. ඒ අය ඔක්කොම වැඩි හිටියෝ. දරුවන්ට හරි ආදරේ. මේ දරුවාට කියනවා කොහෙටද යන්නේ පුතේ? ලස්සන කුරුල් මේ ස්වභාවිකත්වයේ උඩ ඉන්නේ. මුළු ඔක්කොම මේ ගස්වැල් අතරේ පුංචි ගිලෙන්නේ නැති ගංගා හදලා තියෙන පොඩි අයට හරියන්නේ. දැන් මේ දේවල් එක්ක ජීවත් වෙන ළමයා අද නවතින්න පුළුවන්. එයාට ආසයි තෙනවා සංගීත සද්දයක් ඇහෙනවා එතන. නැවතුනම පියානෝ වාදනය කරමින් ගුරුතුමා අහන පුතා කැමතිද පියානෝ වාදනය කරන්න? එයා ඉතින් චුට්ට ඔහොම තත් පිරිමැදලා ওই විදිහට එයා ඒකෙන් නැවතිලා වෙල කළාට වයලිනේට යන්න වෙනව පුළුවන්. නමුත් මේ දරුවා හෙට එන්නේ නැහැ වෙන්න පුළුවන් හොද්දට. ආයෙත් මේ දරුවට කැරකිලා එන්න තියෙනවා. ඊළඟට තියෙනවා තව මේ ගණිතය
පොඩි පොඩි උපකරණ වලින් ගණන් හදන තැන්. මෙන්න මේ වගේ මේ විශාල ඉඩකඩකුත් ඕන දරුවන් ගැන හිතන මතන වැඩිහිටියෝ ඉන්න පළාත්වල මේ දේ රටවල් මේ දේ නම් වෙනවා. නමුත් අපි හිතනවා පෙර පාසල් ගුරුවරුන්ට පවා දැන් අලුතෙන් දෙන පුහුණු වීම වැදගත් කියලා මේ තව විධිමත් විය යුතුයි කියලා මම කියන්නේ. ළමයි මරන්න එපා. ගස් කපන්න එපා. දලු දාගෙන එනකොට මදුරාසි විශ්වවිද්‍යාලයට මං ගිය වෙලාවේ එහිදී හමු වෙනවා දර්ශනය පිළිබඳ මහාචාර්ය ගෝපාල ක්‍රිෂ්ණන් මැතිතුමා. එතුමාත් එක්ක කතා කර ඉඳද්දි මම කිව්වා මේ ශිෂ්‍යත්වයේ තියෙනවා කියලා අපේ රටේ. එතකොට ඔළුවේ අත තියාගත්ත එතුමා. දැන් උඹලා රටේ විතරයි නේද ඔක තියෙන්නේ කියලා. ඇත්තමයි. මම ඇහුවා බීජය පැල කළ කොළ දෙකක් එනකොට ඇයි අහනවා එකක් කඩන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වෙනොත් තියෙනවා. හැබැයි දෙමාපියන්ගේ උත්තර වෙන්න පුළුවන් මෙහෙම අසද්ද මහත්ය කාලේ වැඩිද මන්ද නේ මෙහෙම වෙන්න පුළුවන්. ඔය කිව්වට ළමයාව මේ ලොකු ඉස්කෝලේකට දාගන්නනේ අපි මේ උත්සාහ කරන්න කියන ඒක හැබැයි ළමයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම ස්තුතිවන්ත වෙනවා අපේ ජයලාල් සොහොයුරාට. එතුමා අපේ මේ ඊටාම වැදගත්ම දරුවා ගැන කතා කරනකොට වැදගත්ම ශාස්ත්‍රය තමයි අධ්‍යාපනය. ඒකෙන් තොරව කතා කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ ජයලාල් සොහොයුරා කිව්වනේ මේ ශිෂ්‍යත්වයේ කතාව. ඉතින් හරියටම හරි. මොකද දරුවෙකුගේ ඒ පෞරුෂ වර්ධනයේට දැන් අපි කියමුකෝ අධ්‍යාපනය. දැන් අධ්‍යාපනය කියන්නේ මොකක්ද? අධ්‍යාපනය කියන්නේ යථාර්ථය අවබෝධ කරගන්නාත් එක් කෙනෙකුගේ මනස උසස් මට්ටමට ගෙනීමේ ක්‍රියාවලිය තමයි අධ්‍යාපනය කියන්නේ. ඒතර මනස කිව්වහම මේ මොලේ තියෙනවා කොටස් දෙකක් වම් මොලේ සහ දකුණු මොලේ කියලා. ඉතින් ඔය වම් මොලේ දියුණු වීම සහ දකුණු මොලේ දියුණු වීම එක හා සමානව සිද්ධ විය යුතුයි. දැන් මේක වඩාත්ම වැදගත් වන්නේ දකුණු මොලේ දියුණු වුණොත් තමයි ප්‍රඥාව කියන එක එන්නේ. දැන් එතකොට දැන් අපි යථාර්ථය අවබෝධ කරගන්නාත් එක් මනස උසස් මට්ටමට ගෙනීමේ ක්‍රියාවලිය කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ වෙන කිසිම දෙයකින් නෙවෙයි ඉන්ද්‍රිය 5-6 වැඩ කරලා. ඉන්ද්‍රිය වැඩ කරවන්න ඕනේ. අන්න ඒක නිසා දරුවෙකුගේ දැන් අපි දන්නවා එක වසරේ ඉඳලා 5 වසර වෙනකල් පාසල් මට්ටමේදී අපේ වාසනාවට 1998 ඉඳලා ඇති කරගත්ත වෙනසේ තියෙනවා කුසලතා 40ක් වර්ධනය කරනවා. මේ කුසලතාව 40 වර්ධනය කරන්නේ ඉන්ද්‍රිය පාවිච්චි කළා. දැන් ඉස්සරන ළමෙක් අසුන්ගත කරලා තියන්නේ. දැන් අසුන්ගත කරන්නේ 10%යි. ඒ වෙනකොට 90%ක්ම ළමයාගේ ඉන්ද්‍රිය වැඩ කරනවා. ඒකෙන් වැඩි ප්‍රතිශතයක් ළමයාට සෙල්ලම් කරන්න ගන්න කුඩා කාලේ. ඊටු ටික ක්‍රියාකාරකම් අසුරෙන් ඉගෙන ගන්නවා. ඒක සිද්ධවන්නේ අර සියලුම මේ ඉන්ද්‍රිය භාවිත කරනවා. දැන් එතකොට අනිත් එක තමයි දැන් යමක් දරුවෙකුට මෙහෙම කියලා දෙන්න හොඳ නැහැ. ඒක නෙවෙයි අධ්‍යාපනය කියන්නේ. ඊට ප්‍රථමයෙන් මම තව එකක් කියන්න කැමතියි. මේ අධ්‍යාපනය කියන එක හුඟක් දෙනෙක් දන්නේ නැති නිසා තමයි මේ ශිෂ්‍යත්වයට අපේ ජයලාල් සොහොයුරා කිව්වා වගේ ශිෂ්‍යත්වයට ඒක කියනවා ශිෂ්‍යත්වය කියලා අම්මගේ විභාගය කියලා කියන්නේ. දරුවගේ විභාගය නෙවෙයි ඒක. ඒක අම්මගේ විභාගය. හරි. එතකොට දැන් මේ අධ්‍යාපනය කියන්නේ ඔය O level A level උපාධි නෙවෙයි. මම ඒක නිර්භයව ප්‍රකාශ කරනවා. දැන් අපි හිතන්නේ අධ්‍යාපනය කියන්නේ O level හොඳට සමත් වෙන්න ඕන, උසස් පෙළ සමත් වෙන්න උපාධිය ගන්න. අන්න ඒ අධ්‍යාපනයක් කියලා. නැත. එතන නෙවෙයි අධ්‍යාපනය. ඒක කොටසක් පමණයි. අධ්‍යාපනය එන්න නම් දකුණු මොලේ වර්ධනය වෙන්නත් ඕන, වම් මොලේ වර්ධනයත් වෙන්න ඕන. කොහොමද දකුණු මොලේ වර්ධනය වෙන්නේ? දකුණු මොලේ වර්ධනය වෙන්න අංශ 3ක් හොයාගෙන තියෙනවා විද්‍යාඥයෝ. එකක් තමයි ඒක තමයි භාවනාව. ඒ කියන්නේ දැන් බුදුදහම කියන්නේ එකම දෙයකට යන දෙයක්. වැඩි යන්න ඕනේ නැහැ. බුදුදහම තියෙන්නේ ප්‍රඥාව ලබා ගැනීමට. ඒක ඉන්ද්‍රිය බල පහකින් කරන්නේ. පටන් ගන්න ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. අවසානයේ ප්‍රඥාව. wisdom. We attain the wisdom. අවසානයේ ප්‍රඥාව ලබා ගැනීම තමයි බුදුදහමේ තියෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. ඒතර බුදුදහමේ බසෙන් කියනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටයි. ඒක අවබෝධ කරගත්තොත් තමයි නිර්වාණයට යන්නේ. එතකොට ඒක අවබෝධ කර ගැනීමට භාවනාව අවශ්‍යයි. මේ භාවනාව තුළින් දකුණු මොලේ වර්ධනය කරනවා කියන එක දැන් ඔප්පු කරගෙන ඉවරයි. ඒක එකක්.
අනික තමයි දරුවන්ගේ මේ ඉන්ද්‍රිය භාවිතයෙන් යමක් කරමින් ඉගෙන ගැනීමෙමුත් දකුණු මොළේ වර්ධනය වෙනවා කියලා තියෙනවා. අනිත් තුන්වෙනි එක ඇහුවොත් අපි සියලු දෙනාම විශේෂයෙන් අපේ නීලා සෝහිරිය නම් පුදුම විදියට සතුටටපත් වෙනවා. තුන්වෙනි එක මොකද්ද විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ දකුණු මොළේ වර්ධනය කරන්න. අද හොයාගෙන තියෙනවා ශාස්ත්‍රීය සංගීතය ශ්‍රවණය කිරීමෙන් හෝ ප්‍රගුණ කිරීමෙන් දකුණු මොළේ වර්ධනය වෙනවා කියලා අද හොයාගෙන තියෙනවා. මේක අතිශය වැදගත්. මොකද මේ මොළයේ ඔය ශාස්ත්‍රීය සංගීතය කරනකොට දැන් සංගීතය කිව්වහම මේ රසත් එක්ක තියෙන්නේ. මේ මොළයේ තියෙන සෛල දැන් දුක් රසය දුක වෙනකොට ඇති වෙන සෛල කම්පනය මේක කවුරුත් තාම දැකලත් නැහැ හොයාගෙනත් නැහැ. අපි නිකන් උපකල්පනය කරමු. අපි නිකන් උපකල්පනය කරමු දැන් අර හමුදාවක ප්ලටූන් එකක් යනවනේ. වම දකුණ කියලා. ඔක්කොම වම කිව්වම වම දකුණ කිව්වම දකුණ. දැන් මේ රසයක් මොළයට එනකොටත් රස ඇතුලේ තියෙන සෛල ටික ඔය විදිහට ගමන් කරනවා කියලා හිතමුකෝ. ඒකද එක්තරා පිළිවෙලකට ගමන් කරනවා. ඒක දුක් රස විය හැකියි. එහෙම නැත්නම් සුංගාර රස විය හැකියි. එහෙම නැත්නම් බීබස් රස විය හැකියි. රෞද්‍ර රස විය හැකියි. ශාන්ත රස විය හැකියි. නොයෙකුත් විට. හැබැයි එහෙම නැතිකොට තමයි ඔය ගැටුමක් ඇති වෙනවා. දැන් අපි හිතමු අර මාච් කරලා එහාට මෙහාට ගියොත් මොකද වෙන්නේ? ඒතර බයිලා වගේ ඒවා ගහනකොට ටිකක් මොලේ තියෙන සෛලත් ටිකක් කොහොම තමයි යන්නේ. මම විශ්වාස කරනවා ඒක හුඟක්. නමුත් ශාස්ත්‍රීය සංගීතයේ අර සෛල වර්ධනය වෙලා ප්‍රඥාව ළඟට යන්න අවශ්‍ය වර්ධනයක් ඇති වෙනවා. ඉතින් මම නම් කියන්නේ පාසල් වල දරුවන්ට මේ ඉන්ද්‍රිය පහ වැඩ කරන්න තමයි දැන් අර කුසලතා 40 වර්ධනය කරනවානේ. ඒකලා මේ පොතක තියෙන කරුණු නෙවෙයි අධ්‍යාපනය කියන්නේ. දැන් ඊට පස්සේ තව එකක් තියෙනවා. දැන් අපි උදාහරණයක් කියනවා. දැන් අපි ඉන්දියාව ගමුකෝ. ඉන්දියාවේ ප්‍රාන්ත 30ක් තියෙනවා. මට ওই 30ම කියන්න පුළුවන්. 30 විතර නෙවෙයි ඒ වගේ අගනුවර කියන්න පුළුවන් මට. ඒ වගේ සම්පූර්ණ මට කියන්න පුළුවන් ඒ වගේ තියෙන ජනගහනයක්. දැන් තමිල්නාඩු මිලියන 62යි. කේරළය මිලියන 31යි. කර්ණාටක මිලියන 52යි. ආන්ධ්‍ර ප්‍රදේශ මිලියන 75යි. එතකොට මහාරාෂ්ට්‍රය මිලියන 96යි. අගනුවර මුම්බායි. රාජස්ථාන අගනුවර ජයපුර. දැන් මම අහන ප්‍රශ්නයක්. දැන් මේ දැනීමද? මේක දැනීමද? හුඟක් දෙනෙක් කියනවා මෙයා හරි දැනුවත්. මේ දැනීම නැත. ඕක නෙවෙයි දැනීම කියන්නේ. මේක තමයි අපේ ලංකාවේ අධ්‍යාපනයේ වරද්දාගත්තම තැන. සාම්ප්‍රදායික ප්‍රශ්න ටිකකුත් තියෙනවානේ මිගසත් මහත්තයා. මහවැලි ගඟේ දිග කීයද? පිදුරුතාල කන්දේ උස කීයද? මේ ප්‍රශ්න අනවශ්‍යයි කියන එක නෙමෙයි. නමුත් මේ ටිකෙන් විතරක් අධ්‍යාපනයේ සපිරෙනවා. දැන් මෙතන මම පැහැදිලි කරන්නේ මේකයි. එහෙනම් මොකද්ද මේ? ඔය ඔක්කොම තොරතුරු. සිංහලෙන් කියන්නේ තොරතුරු. ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ෆර්මේෂන්. එහෙමනම් දැනීම වෙන්නේ කොහොමද? තොරතුරක් දැනීම වෙන්න ස්තර 6ක් අවශ්‍යයි. ස්තර 6කින් පස්සේ තමයි දැනීම වෙන්නේ. You will get knowledge after the 6 levels. මේ ඉන්ෆර්මේෂන් එක පස්සේ. ඒකත් කෙටියෙන් කියන්නම ඕන. මේ දොරමණ්ඩලාව අහන විද්වත් අපේ ජනතාවට මේක දැනගන්න ඕන. එතකොට තමයි ළමයාගේ අධ්‍යාපනය නිසි පැත්තට යවන්නේ. එක මම මේක පළවෙනි එක තමයි ඕනම තොරතුරක් අපේ ඔළුවට ආපුවම ඒකට සිංහලෙන් කියන්නේ සංජානනය කියලා. ඉංග්‍රීසියෙන් කියන perception කියලා. එක. ඊට පස්සේ අවබෝධය understanding දෙවෙනි පියවර. තුන්වෙනි එක විශ්ලේෂණය analysis. හතරවෙනි එක සංශ්ලේෂණය synthesizing. පස්වෙනි එක භාවිතය. හයවෙනි එක ඇගීමට ලක් කිරීම. 6. මම මේක එක උදාහරණයකින් දෙන්නම්. ඕක ඔළුවට යන හොඳටම. පංචශීලය කිව්ව ගමන් මොකක්ද දෙන්නේ අපේ ඔළුවට? අර පහම එනවනේ ඔළුවට. පාණාතිපාතගේ ඉඳලා සුරාමේරය දක්වා තියෙන පහම ඔළුවට එනවා. සංජානනය. 2. අවබෝධය. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වහම අපි දන්නවා ඒ ප්‍රාණඝාතේ හොඳ නැහැ කියන එක තමයි අපි අවබෝධ වෙන්නේ එකපාරට. අන්න අවබෝධය 2. තුන්වෙනි එක. පාණාතිපාතක් කියන අකුසලයේ සිද්ධ වීමට කරුණු 5ක් සම්පූර්ණ විය යුතුයි. අන්න විශ්ලේෂණය කරලා දැක්කද? ටික ටික කැඩුවා. දැන් අපි කොටස් 3ක් ගියා. සංජානනය, අවබෝධය, විශ්ලේෂණය. සංශ්ලේෂණය කියන්නේ මේ පහේම තියෙන ඔක්කොම එකතු කරලා එකට ගැනීම තමයි සංශ්ලේෂණය කියන්නේ. එක මල්ලකට දැම්ම. synthesizing. භාවිතය කියන්නේ කවුරුද දන්නවනේ භාවිතා කරන. ඇගීමට ලක් කරනවා කියන්නේ මේ අපි ඉවලුවේට් කරනවා දැන් මොකද වුනේ කියලා. අන්න එතකොටයි තොරතුර දැනීම වෙන්නේ. ඒතකොට මොනවද අපි කරන්නේ පාසල් වල? ඊට වඩා හපන් විශ්වවිද්‍යාල වල මොනවද කරන්නේ? එතකොට අපි අධ්‍යාපනයක්ද කරලා තියෙන්නේ. ප්‍රධානම කොග්නිෂන් ඩොමේන් කියන ඒකවත් අපි හරියට කරගෙන නැහැ. තව තියෙනවා
අංශ දෙකක් සයිකෝමෝටෝ මේ කියන්නේ කුසලතා වර්ධනය සහ ආකල්ප වර්ධනය. දැන් මේකෙන් අපි පේනවා අපි කොහෙද ගිහිල්ලා තින්නේ කියලා. එතකොට දැන් මේක ලස්සන කතාවකින් මම කියන්නම්. මේ අධ්‍යාපනයේ තියෙන ලස්සනම කතාව. ඒ කියන්නේ අපි ළමයින්ට මම මේ ළඟදිත් පාසලක ගුරුවරු 200කට දේශනයක් කරා. එදා කරේ මේ ඉස්කෝලේ පටන් ගන්න දවසේ. මම ගා ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි අනේ තරහ වෙන්න එපා මාත් එක්ක අමනාප වෙන්න එපා. අනේ අද ඉඳලා ළමයාගේ අධ්‍යාපන ප්‍රස්තාරේ පල්ලෙහාට යනවා. මොකද මාසයක් හොඳට අධ්‍යාපනය ලැබලයි ළමයි ආවේ කිව්වා. ළමයා ගෙදර ඉන්නකොට තමයි නිවාඩු කාලේ තමයි හොඳටම අධ්‍යාපනය ලබන්නේ කිව්වා. ඒකට හේතුව විද්‍යාත්මක හේතුව තමයි අර ඉන්ද්‍රිය පහ වැඩ කරනවා ළමයිගේ. ළමයි නටනවා. අපේ නීලා සොහිර කිව්වා පුංචි කාලේ ඇලට ගියා කියලා. අපිත් එහෙමයි. අපේ ගමෙත් හොඳ ඇලක් තිබ්බා. අපේ වැඩේ පැය 4ක් විතර නාන එකයි. ගස් නගිනවා, සෙල්ලම් කරනවා. ගෝයන් කපපුවාම තනි ක්‍රම ක්‍රිකට් වර්ල්ඩ් ක්ලාස් මේ ලෝක කුසලාන අපේ වෙලවල් වල අපි ගහන්නේ. ගම්මානක අපි ලෝක කුසලානේ ගහලා තියෙනවා. එල්ලත්තගෙඩි වලින් දෙන්නේ. අන්න හරි. ඉතින් ඒකලා ඉතින් අපි ගමට යනවා. මොකද්ද සිද්ධ වුනේ? සිද්ධ වුනේ අර මුළු ඉන්ද්‍රියම අපි භාවිත කළා. තා සතුටින් මනස තිබිලා පෞරුෂ වර්ධනයේට අතිශයින් වැදගත් සාධක සියල්ලම සිද්ධ වුණා. එතකොට ළමයින්ගේ දැන් මේ ක්‍රියාව නිසා දැන් අර පොතක තියෙන කරුණු වරන් කටපාඩම් කරලා මම ඒ පාසලේදී කිව්වා අනේ අර පාසල් නිවාඩු කාලේ හොඳටම අධ්‍යාපනය ලැබලා පාසලට ආපුවම බහින් ඔක්කොම ගුරුවරු කිසි කෙනෙක් අහිතක් හිතුවේ නැහැ ඒක පිළිගත්තා. ඒක ගුරුතුමියක් වගේ දේශනේ ඉවරනහම එකක ඇඬුවා. අඬලා කියනවා නීලා සොහිරිය මම අවුරුදු 25ක් උගන්වුවා. කීක අඬනවා දැන්. මම කරලා තියෙන්නේ බොරු නේද කියලා කිව්වා. ඉතින් ඒ වගේම මේ ගුරු වෘත්තිය තමයි ලෝකේ තියෙන උතුම්ම වෘත්තිය. මොකද අපි ළමයාගේ මනස හදනවා. එතකොට දැන් මේ අධ්‍යාපනයේදී ළමයා මොනවද හදන්නේ? දැන් මම ඇහුවා හරි ගුරු මෑණිවරුනි ඔබගේ භූමිකාව කුමක්ද? දැන් අපි වෛද්‍යවරයෙක් නම් මේ ලෙඩ සුව කිරීමනේ. ලෙඩ හඳුනා ගැනීම සුව කිරීම. එතකොට ගුරුවරයෙකුගේ භූමිකාව මොකක්ද කියලා මම ඇහුවා. එකපාරට උත්තර ආවේ නැහැ. මම කිව්වා භූමිකාව තමයි ළමයාව සවිබලකරණය කිරීම. empowering the child. මේකේ අංශ දෙකක් යා යුතුයි. එක පැත්තක් තමයි මනුෂ්‍යත්වයේ කියන ගුණාංග ඉස්මතු කළ යුතුමයි. ඒක එන්නේ අපේ නීලා සොයිල වගේ දැවැන්ත ආදරය තුලින් තමයි ඒක එන්නේ. එක. අනිත් පැත්තෙන් තමයි අනාගතයේ ඔහු වෘත්තිකයේ කිරීමට අවශ්‍ය දේවල්. ඒක තමයි විෂයන් වලට තියෙන්නේ. මේ දෙක ඔස්සේ මේ අධිවේග මාර්ග දෙක ඔස්සේ ආයුතුයි. හැබැයි වඩාත්ම වැදගත් වන්නේ අර ඒබ්‍රහම් ලින්කන් කියන ජනාධිපතිතුමා කිව්වා එයාගේ දරුවාගේ විදුහල්පතිතුමාට ලියුමක් ඇව්වා. අනේ මගේ දරුවා මෙහෙම කෙනෙක් කරන්න කියලා. ඔහු ඉතා ඒක විද්‍යාත්මක අධ්‍යාපන භාෂාවෙන් කියනවා නම් ඔහු ඉල්ලුවේ ළමයාගේ සමාජීය නිපුණතා වැඩි කරන්න කියලා. සෝෂලයිසේෂන් ස්කිල් කියලා කියන්නේ ප්‍රධාන ස්කිල් මේ කුසලතා ප්‍රධාන අපි ගත්තොත් 7ක් සමාජීය නිපුණතා, සංනිවේදන නිපුණතා, ගණිතමය නිපුණතා, කුසලතා, එහෙම නැත්නම් භාෂාමය කුසලතා, සෞන්දර්යාත්මක කුසලතා, එහෙම නැත්නම් නිර්මාණාත්මක කුසල මේවා තමයි තියෙන්නේ කුසලතා ප්‍රධාන. අර සමාජීය නිපුණතා කියන්නේ අනිත් අයට ගරු කිරීම, අනිත් අයත් එක්ක බෙදා හදාගෙන වැඩ කිරීම, තමන්ගේ අදහස් නිර්වුල්ව ප්‍රකාශ කිරීම, අනුන්ගේ අදහස් තමන්ට දරා ගැනීමට හැකියවීම. දැන් ඒකනේ දැන් ඔය පුංචි පන්ති වල රවුමට ඉන්නේ ළමයි. ඒ හේතුව අර ඉස්සර වගේ බංකුවයි ඩෙස්ක් එකයි තනියම තියන්නේ නැහැ. අපේ පාසල්වල දැන් මෙහෙම රවුමට තියන්න හේතුව අර සමාජීය නිපුණතා වර්ධනය කරගන්න. කෙනෙකුට අතිශයින් වැදගත් වෙන්නේ ඒකයි. අපි ඉතුරුව තව ටිකක් කියමු අපි නැති එහෙම බලාගෙන ඇතිනේ මොන නිපුණතාවද වර්ධනය කරන්න කියලා. ඉතින් කොටින්ම මෙන්න මේ අධ්‍යාපනය කියන එක අපි පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. ඔව් මේක සත්‍ය මහත්තයා දැන් ඉස්සර ඔය යම් ආයතනයකට කෙනෙක්ව බඳව ගන්නට පරීක්ෂණ තියෙනවනේ විභාග තියෙනවා. ඒ විභාගෙට තියෙන්නේ මේ තියෙනවා IQ තියෙනවා. ඊළඟට සාමාන්‍ය දැනීම. ඕවා තමයි හදන සාම්ප්‍රදායික ප්‍රශ්න පත්‍ර. හැබැයි මේ ප්‍රශ්න පත්‍ර ක්‍රමේ දැන් යල් පැනලා. මොකද බුද්ධිය මනින සාම්ප්‍රදායික ක්‍රමේ යල් පැනලා කියලා සමහරු දන්නේ නැහැ. ඒ අර පරණ ක්‍රමයටම තමයි තාම ඒ අධ්‍යාපන ක්‍රමේ හරියට නවීකරණය වෙලා තියෙනවද කියන සමහරුන්ගේ ඔළුවේ ඒක තියෙනවා සමාජගත වෙලා නැහැ. දැන් බහුවිධ බුද්ධි න්‍යාය කියන එක හරියට සමාජගත වෙලා නැහැ. දැන් බහුවිධ බුද්ධි න්‍යාය අනුව කෙනෙකුගේ බුද්ධිය මනිනවා නම් සමහරව අපි කියනවා වෛද්‍යවරයෙක් කියන්නේ ඉහළ උගතෙක්. අපි බුද්ධිමතා කියලාත් කියනවා. නමුත්
රෝගියාගේ මනෝභාවයේ තේරුම් ගන්නට බැරි, රෝගියාගේ සමාජ මේ ස්වභාවයේ තේරුම් ගන්න බැරිව නිකම් බෙහෙත් ටික ඖෂධීය නම් ටික පමණක් දන්නා ඒ වෛද්‍ය උපකරණ ගැන පමණක් දන්නා වෛද්‍යවරයෙක් බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. බහුවිධ බුද්ධි න්‍යාය අනුව නම්. බහුවිධ බුද්ධි න්‍යාය 8ක් තියෙන වර්ග. ඇත්ත. ඒ අනුව ගත්තාම යම් තරමක් දුරට පාසල් ගිය සමහරට පාසල් නොගිය කෙනෙකුටත් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. ඒ න්‍යාය අනුව ගත්තාම අපේ සමාජයේ ඉන්නවා. සමාජයෙන් උගත් බුද්ධිමතුන් කොයිතරම් ඉන්නවද? සමහරු ලොකු විභාග සමත් වෙලා නැහැනේ ඔය රටේ ඉහළ විද්‍යා ප්‍රවේශයේ ලංකාවට හඳුන්වලා දුන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා. එතුමා පස්වෙනි ශ්‍රේණියට ඉගෙන ගත්තා. මයිකල් ෆැරඩේ ඉස්කෝලේම ගිහිල්ලා නැහැ. ඔව්. ඉතින් ඒකට පුංචි කතාවක් අවසරයක් දෙන්න මට විනාඩි 2ක් ඇතුළත එක්තරා විදුහල්පති කෙනෙක් පාසල ඇරිලා ගෙදර යන්න ඉන්නවා. මේක නිකන් හදාපු කතාවක්. ඒ බෑග් එකත් අතේ යනම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නකොටම හොඳ අලුත් වාහනයක ඇවිල්ලා නැවතුවා. නවත්තලම සර් නගින්න කිව්වා. දැන් ඉතින් මේ මගේ ගෝලෙක් තමයි වා දියුණු වෙලා කියලා ඉතින් නැගිටලා යන ඇතුලේ කාර් එකේ යනක ඉතින් අහනවා වාහනේ යද්දී පුතේ මට තාම මතක නැහැ පුතා. ඇයි සර්? සර් ගෙන්නේ මගෙන ගත්තේ. දැන් ඉතින් විදුහල්පතිතුමාලා හරි සතුටුයි. ඔව් ඉතින් කියන්නකෝ පුතේ මොන පන්ති? ඇයි සර්? සර් නේ මට ගණන් ගන්න හැබැයි. ඔව් ඉතින් මොකද? ඇයි සර් ආපු ගමන් ඉස්සල්ලාම කරන්නේ මාව පන්තියෙන් එළියට දාන එකනේ. දැන් අන්න විදුහල්පතිතුමාට පොඩි ප්‍රශ්නයක්. ඊට පස්සේ ඉතින් පුතේ ඊට පස්සේ සර් මම O level fail නේ. සර් බැරි වෙලාවත් මම O level පාස් වුණා නම් මම A level උත් පාස් වෙනවා. A level පාස් වුණා මම උපාධියක් ගන්නවා. එහෙමනම් සර් වගේ මම උපාධිය ගත්තා නම් සර් වගේ මම බස් හෝල්ට් එකේ ඉන්නවනේ සර්. දැන් මෙතන තියෙනවා මහා ගැඹුරක්. මෙතන මහා ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර තමයි අධ්‍යාපනය කියන්නේ මේ මොලේ දෙකම වර්ධනය කිරීම සිදුවන්නේ ඉන්ද්‍රියත් එක්ක නැතුව මේ පොතකින් තියෙන එකක් පමණක් නෙවෙයි. ඔව් දැන් මේ ටික අහන් ඉඳලා දරුවන් වෙනස් කරන්න පුළුවන් ඔවුන්ට දැනෙන විදිහට හැසිරීම තුළ විශේෂයෙන්ම මම අත්දැකීම් කීපයක් එක කතා කරන්න කැමති මේ වෙලාවේ දරුවන් කොහොමද මේ සමාජයේ හැසිරීමේදී ජීවිතයේ අත්දැකීම් උකහා ගන්න කියන කාරණාව මම එක අත්දැකීමකින්ම කියන්නම්. මේක සත්‍ය සිදුවීමක් බස්නාහිර පළාත තුලම මේ එක අම්මෙකුයි තාත්තෙකුයි දෙන්නම රැකියාවට යනවා. උදේ දියණිය 8 පන්තියේ දියණියක් ඉස්කෝලේ යන්න ගිහින් සපත්තු දෙක හොයනවා. සපත්තු දෙක නැතුව ලොකු අර්බුදයක් ගෙදර. මේක ලොකු රණ්ඩුවකට පරිවර්තනය වෙනවා. අන්තිමට අම්මයි තාත්තයි දුවයි තුන්දෙනාම සපත්තු දෙක හොයනවා. අන්තිමට ස්කූල් වෑන් එක ඇවිල්ලා ඒකත් යනවා. ඔහොම ගිහින් බයිසිකලේ තමයි තුන්දෙනා පස්සේ යන්නේ. ඇත්තටම මේක අන්තිම මොහොතේදී මේ දරුවා පාසලට දැම්මට පස්සේ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වෙනවා, රියානතුරකටපත් වෙනවා. අදටත් ඒ අම්මා මේ අබ්බගතයි. මේකේ ගන්න තියෙන හරේ තමයි මම 2008 දී අපි කණ්ඩායමක් රාජ්‍ය සේවය ගැන මේ සමීක්ෂණයක් කරා. මේ Taman තිබ්බ දේවල් හොයාගන්න බැරි එකම ගැන. ගොඩක් වෙලාවට මේ ප්‍රමාදයන් ගැන. ඒ සාම්පල් එකක් අපි 1000ක පමණ ගත්තා. 160ක් රාජ්‍ය සේවකයන්ගෙන් දවසේ වෙලාවෙන් 145ක් තිබ්බේව හොයන්න තමයි කාලය යන්නේ සමීක්ෂණය අනුව. එතකොට මේ අර සපත්තු දෙක ගෙදර තියන්න පුරුදු නොකරපු එකේ විපාකේ තමයි අර එන්නේ. එතකොට රටේ සංවර්ධනය මයින්කොට මේවට සැඟවුණු දායකත්වයක් පවුලක් ඇතුළෙන් සිද්ධ වෙනවා. ඒ දරුවා ගොඩනගලා සමාජගත කිරීම කියන්නේ දැවැන්ත කාරණයක්. මේ පොඩි දේවල් වලින්. තව දෙමව්පියෝ කරන දෙයක් තමයි දරුවන්ට වැටුනහම මේ ඔළුව වැදුනොත් එහෙම මොකක් හරි මේසෙක හරි නැගිටින්න පුතේ කියලා අම්මත් එක්ක තුලා ගහනවා. ගහන්න පුතේ මේකට රිදෙනවා. මේකෙදි දරුවට අනිවාර්යයෙන්ම ඇති වෙන හැඟීම තමයි Tamanට දෙයක් කරොත් ඒකට පෙරලා දෙයක් කළ යුතුයි කියලා. ඒ හැඟීම ඇති කරන්නේ gederimma. ඊට පස්සේ මොකද වෙන්නේ? කියනවා මේ කීකරු නෑ, මේ හරි රණ්ඩු කරනවා. පස්සේ ඒක සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ සමාජ සංවර්ධනය කියන එක ඊටාම සරල තැනකින් පටන් ගන්න. හැබැයි ප්‍රතිඵලය හරි දැවැන්තයි. දැන් ගෙවල් වලට ගියාම මේක පරිශන මට්ටමේ අපි ඉන්න හින්දා මේ සුඳුරු පවුල කියන වැඩසටහනක් එක්ක යන නිසා අපි දකින්න දේ තමයි ගෙවල් වලට ගියාම ගොඩක් වෙලාවට මේ බහුභාණ්ඩික වෙලා ගෙදර ළමයාට ඇවිදින්න තැනක් නැහැ. ගෙදර දිහාට මෙහාට යනකොට හැප්පිලාම තුවාල වෙලා සමහරට ඒ කියන්නේ තැලීම් පොඩිවීම් තියෙන ගේ ඇතුලේදී. ඒ කියන්නේ ඒ තරම් මේ බහුභාණ්ඩික වෙලා තියෙනවා. ගෙදරදී දරුවා හුරු කරගන්නේ ගෙදර වැඩවලට.
ඒ කියන්නේ දැන් උයන්ඩ පිහන්න දරුවා ඒ සම්පූර්ණ ඉගෙන ගන්න අත්තරිනවා. අරලා ඊට පස්සේ යවනවා කුකරි ක්ලාස් වලට. ඒ කෑම ළමයා ආසයි. එතකොට ඒකෙන් තමයි අර හසුරු කෞශල්‍යයන් නැති වෙන්නේ. බැඳීම් ඇති වෙන්නේ. මේ කොහොමද පෞල් පන්සලක් ගෙනියනවා කියන එක ඇති වෙන්නේ. දැන් දික්කසාද සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා මේ වෙනකොට. දැන් මාස 8කට විතර කලින් එක සිද්ධියක් මට ලෝය කෙනෙක් කතා කරා. ඒකට යම්කිසි මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියලා. විශ්වාස කරන්න මූලික හේතුව මේ දත්මදින මේ නම කියන එක හොඳ නෑ මේ මොනවාද මේ ඒ ක්‍රීම් එක දන්තාලේපය මේ මැදින් මිරිකන එක තමයි ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ. හොයලා බලනකොට අර බිරිඳ කුඩා එයාගේ අම්මා මේ සකසුරුවමට ගෙදර හැසිරලා නැහැ. ස්වාමි පුරුෂයා ඊටාම සකසුරුවමට හැදිච්ච ගෙදරක කෙනෙක්. එතකොට සංස්කෘතික දෙකක් එකතු වෙලා එක සංස්කෘතියකට යන කාලයක් යනවා. පෞල් ජීවිතය කියන්නේ එහෙම දෙයක් නේ. විස්තృత පෞලක නම් ඕක ගැලපිලා යනවා. දැන් පෞලේ න්‍යෂ්ටික වෙලා දෙන්න එකතු වෙලා යනකොට මේ ඊටාම ලේසි දෙයක් තමයි දෙන්න වෙන්වීම. දැන් මේ ප්‍රශ්නේ බලද්දි හැමදාම ස්වයං පුරුෂයා කියන ඔබ ඔය මැදි මිරිකන්න එපා. එතකොට මට පඩියෙන් අර රැකියාවක් කරන්න නැහැ. මේ ඇත්තම සිද්ධිය. ඊට පස්සේ අර එයා කියනවා නෑ මේ මට මේක කරන්න බෑ මාසෙට 2ක් යනවා. ඒක නිසා එකෙන් ඉවර කරගන්න පුළුවන් ඔයාලක කරන්න බෑ. දැන් මේක අහන්නෙම නෑ මෙයාට පුරුදු නෑ. පොඩි කාලේ නම් අම්මා මේ සංස්කෘතිය පවර්ලා දීලා නෑ. සකසුරුවම කියන එක. ඉතින් ටික කාලයක් යනකොට මොන ප්‍රශ්නයක්වත් ඔයා ඉතින් ඔය මේ ටූත් පේස්ට් එක මේ පාවිච්චි කරන්නවත් දන්නේ නැති කෙනාට මේක ප්‍රසිද්ධිය කියනවා. දැන් ඇගීමට ආසයි කියවනේ. දැන් අරයට ඇගීම අවශ්‍යයි. නමුත් ප්‍රසිද්ධියේ යාළුවෝ ඉස්සරහා කියලා මේක ලොකු ප්‍රශ්නයක් කළා. ඇත්තටම දික්කසතුන අපිටවත් මෙදිහත් වෙන්න බැරි වුණා. ඒ වෙන ක්‍රීම් වර්ගයක් දීලා බෑ නේද? මෙරිකන් නැති එකක්. නෑ මේක ඇත්තටම මේ සරල ප්‍රශ්න වුණාට මේවා දැවැන්ත සමාජ ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ ගේ ඇතුලේ. මේවා අපි මේවා කියන්න ලක්ෂ සංඛ්‍යාත උදාහරණ තියෙනවා ගයක් ඇතුලේ. එතකොට ගෙදර අපි සමහර ගෙවල් වලට ගිහින් බලනකොට මේ සරන් වලල්ලා තියෙනවා ගේ මැද මේ කාමරේ පිරිමියාගේ. එතකොට ඒකෙන් බහැලා වැඩට ගිහින් අය අවශ්‍ය ඇවිල්ලා ඒ කියන්නේ තාත්තා හැසිරෙන විදිය. එතකොට දරුවා මේක දැකපුවාම එතකොට පිළිවෙල ගෙදරක දරුවෙක් එනවා සමාජයට. ඇවිල්ලා මේ දෙන්නා විවාහ වෙනවා පිළිවෙල පවුලකුයි. ඊට පස්සේ පවුලේ මේක දැවැන්ත ප්‍රශ්නයක් හසන්ත. ඔබ මේ විතක මාත් එක්ක කිව්වා මේ ගෙදර අර උදේට පාන්දර 4ට 5ට නැගිටිනකොට එලාම් එකක් කියලා එකක් ගහනවනේ අර එන ගන්නවා වගේ සමහර ගෙවල් වල. ඒ කියන්නේ 190ක් විතර අද වෙනකොට රටේ ළමයි සහ මිනිස්සු නැගිටින්නේ චික් ගාගෙන. ඒ කියන්නේ අදත් එළි වෙලා වගේ. ඇයි එලාම් එක වැදිනකොට ඒක මේ මිහිරිම සද්දේ ප්‍රාර්ථනා කරන හඬවන්නම නෙවෙයිනේ ඕක. ආඩම් කරන කාලේ නම් පයින් ගහන්න කියලා නේ එතකොට දවසක් කියන්නේ මහා පිබිදීමක් එක්කනේ. මේවා මැනෙන්නේ අපේ. මැනෙන්නේ නමුත් ඒවා තමයි ප්‍රතිඵල එනකොට බස්වල දැන් අපි මීට අවුරුද්දකට ආසන්න කාලයකට කලින් ජායල ප්‍රදේශයේදී 8 පන්තියේ ළමෙක් තවත් ළමෙක්ගේ බෑග් එකක් හැප්පිලා ළමයා මීයනකම්ම ගැහුවා ගිනි දවල්. එතකොට ළමයා ඒ තත්ත්වයටපත් උනේ ළමයාගේ වරදකින් නෙවෙයි. අපි විසින් නිර්මාණය කරන පරිසරයේ ප්‍රතිඵලය. අපි විසින් නිර්මාණය කරන මේ ආවේගශීලීකම මේ විෂාදය මේ ඔක්කොම හදන්නේ ගේ ඇතුලේදී. ළමයාට විඳින්න දෙන්නේ ජීවිතේ විඳින්න දෙන්නේ පොතත් එක්ක හැම වෙලේම මේකත් එක්ක දැන් අර මේ මතක පොතේ දරුවා හදනකොට මගේ දෙවෙනි පුතා නින්ද දැන් අවුරුදු ගානකට කලින් දැන් ලකුණු ගන්නෙ මම පාඩම් කරන විෂයන් වලට. මම අහපුවාම කියනවා මේ මොකටද ඉතින් මේ පොතේ තියෙන එක මේ පොතේ ලියන්නේ? මොකටද මම මේක ඕන වෙලාවට මට එකකින් බලාගත්තා. මම කිව්වා එතකොට එකක් දෙකක් පාඩම් කරන්නේ. එතකොට මෝඩයම කියලා හිතනවනේ අම්මේ. පොඩ්ඩක් ලකුණු ටිකකුත් යන්න ඕනේනේ. මම කොයි වෙලාවකවත් ඒගොල්ලන්ට බලපෑම් කරන්නේ හැබැයි ඒගොල්ලෝ වෙනස්. ඒ කියන්නේ දරුවෝ අද ඉන්න ළමයි එක බලපුවාම ඒගොල්ලෝ ජීවිතේ විඳිනවා. සුභාවිත ගීතයට යොමු වෙලා තියෙනවා. පොතපත කියවනවා. ඒගොල්ලෝ ඕන සමාජයකට ගියාම එතන හැසිරෙන්න දන්නවා. හසුරු කෞශල්‍යයන් තියෙනවා. ඒක නිසා මම මේ දයාබර ප්‍රේක්ෂකයන්ට දොරමඩලාව බලන ප්‍රේක්ෂකයන්ට මේක ඔලුවට ගන්න සහ තව 10 දෙනෙකුට මේක කියන්න කියලා මම ආදරෙන් කරුණාවෙන් ඉල්ලනවා. ගොඩනැගිච්ච චරිත 100ක් අරගෙන බලන්න. 100ම ඔය පොතේ පාඩම් කරලා විතරක් ආපු අය නෙවෙයි. මෙතන ඉන්න 4 දෙනා හසන්ත මේ අපි කට්ටිය තව මේකට එන හැමෝගෙම මේ ප්‍රශ්නේ ඇහුවොත් කිසි කෙනෙක් ඔය යන ගමන් මාර්ගය ඇවිල්ලා ගොඩ ගියායි නෙවෙයි. සියලුම දෙනා ජීවිතේ පුළුවන් තරම් විඳවන්නේ නැති ඒ වාගේ සොන්දර දෙමව්පියෝ හිටපු අය. ඔබේ දරුවා වරදක් කරනවා නම් ඒකේ පූර්ණ වගකීම ඔබේ. අනිවාර්යෙන් ඒක දෙමව්පියන්ගේ වැඩිම අම්මගේ. මමත් අම්මා කෙනෙක් දරුවෝ 3 දෙනෙක් ඉන්න කෙනෙක්. මම කියන්නේ පූර්ණ වගකීම මව ගත යුතුයි. ඔව්. මේ අර අපි දන්නවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ඔබේ හඬින් එහෙම හැඩවුණු ගුවන් විදුලිය කලකපටන්ම ඒ උදේට මිනිස්සු ප්‍රබෝධමත් කරන ගීතනේ අවදිවන්න තවත් එහෙම උදා ගීත කියලා සම්ප්‍රදායක්ම තියෙනවා අපේ. මම දැනටත් තියෙනවා මා කියන්නේ නැහැයි කියලා. නමුත් එදා තරමට තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් නාලිකා ගොඩක් තියෙන මිනිස්සු අවදි කරනවා, මිනිස්සු ප්‍රබෝධමත් කරනවා. අර තියෙන කම්මැලිකම ඔක්කොම ඇරලා ගන්නවන්නේ ගුවන් විදුලිය. අද මාධ්‍ය ওই වැඩේ කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මම අපි හොඳ මිනිස්සු කියන්න හදනවනේ. මේ අපේ ඇතුණුත් ලොකු වැරදි. හරි හසන්ත දවසක් මම ඇඟහිරි වැටෙන සින්දුවක් මම මේක තාම ඇහුවේ නැහැ. මම කිව්වට කමක් නැහැ. ඒකේ වගකීම මම පූර්ණ වශයෙන් ගන්නවා. මේ උදේ ගුවන් එනකොට අපි අහපු ගීතයි වෙනසයි. තාත්තේ මට සොයා දෙන්න සෙක්සි කෙල්ලක් කියලා සින්දුවක් ගියා. මම කව ඉක්මනට අනිත් වෙනක එකක් හරවන්න කියලා ඩ්‍රයිවර්ට. එතකොට උදේ අහපු ඒවයි අද අහන එකයි. දරුවා සම්පූර්ණ විකෘති මානසිකත්වයකට ගේනවා. අර එලාම් එක ගැන කිව්වනේ. ඒක එලාම් එක කියලාමයි ඔගේ සද්ද යන්නේ ඉංග්‍රීසි වචනේ. ඒකම තමයි අපි පාවිච්චි. ඌකට වෙන වැඩක් නැද්ද මොකද ළමයි හැරවන්න කරන්න. දැන් අපි මේ දැන් අත්දැකි මේක භාවිතා කරගෙන යනවා. සමහර තැන්වල පවුල්වල කරනවා මේ පුතේ නැගිටින්න කියලා වගේ එයාලම වොයිස් කට් එකක් දාගෙන රින්ගින් ටෝන් එක ගන්න කුරුල්ලෝ කෑ ගහන එක. කුකුලෝ අඬලන එක. මේ Tamanට සෞම්‍ය දෙයක්. අරක ඩ්‍රින් ගන්නකොට අදත් තියලි වෙලා චික් ගාලානේ නැගිටින්නේ. මුළු ජීවිතේ පටන් ගන්න මෙහෙමයි දවස. ඉතින් ඒක නිසා තාක්ෂණයක අපි ඉස්සරහට යන්න ඕනේ. අපිට හුදකලා වෙලා අපි ඕවට යන්නේ කියලා එහෙම කරන්න බෑ. තාක්ෂණයක ඉස්සරහට යන්න ඕනේ. හැබැයි අපේ එකම මිෂ්ට කරගෙන. එතකොට වරදින්නේ නැහැ. අපේ එකම මිෂ්ට කරගන්න ඕන තරම් අපිට එහෙම මහා හරපද්ධතියක් දැනුම් සම්භාරයක් තියෙන ජන සමාජයක් නේ අපි. ඒක නිසා මේ කොච්චර ආසද අම්මා කෙනෙක් ඇවිල්ලා තට්ටු කරලා කතා කරන එකයි අර නැගිටින එක එහෙම නෙමෙයිනේ. උදේට නැගිටින්න ඔක්කොම නැගිටින්න කියලා යනවා. ගිහින් බ්ලෙන්ඩරේ දානවා. කුස්සිය දාලා ඒ ටික ඉවරලා ගිහින් එනකොට මුළු ගෙදරක යුද්ධයක් වගේ උදේට. කලබලකාරී තත්ත්වයක් නේ තියෙන්නේ. ඒක පාරට ආවට පස්සේ පොඩි දෙයකටත් මරා ගන්න හදනවා. ගේ ඇතුලෙන් පාරට එන්නේ. ඔවන් අයිබෝන්. ඔව්. හසන්ත මහත්තයෝ. ඔව් කතා කරන්න. හසන්ත මහත්තයෝ මම වෛද්‍ය බී.ඒ. රත්නපාල. ඔව් රත්නපාල මහත්තයෝ. මැතිතුමා දැන් එක අම්මා කෙනෙක් කතා කරා දයාව කරුණාව පිළිබඳව. එතකොට මේ දයාව කරුණාවත් එක්කම ළමයාගේ සෞඛ්‍ය දයාව මානව දයාව කරුණාව සෞඛ්‍යයේ වර්ධනයට ඉතිහාසයේ ඉඳලාම අපේ මුතුන් මිත්තු පරම්පරාගතව වෛද්‍යවරු අම්මලා තාත්තලා දීපු ප්‍රධානම දෙයක් තමයි හසන්ත මහත්තයෝ රතකල්කේ කියන එක. මේ රතකල්කේ දුන්නාම ළමයා ඉපදිලා දවස් 2 ඉඳලා අපේ වෛද්‍ය ක්‍රමයේ අනුව මේක දෙන්න කියන්නේ. මේ ලෝකේ රස 6ක් තියෙනවා මේ හසන්ත මහත්තයෝ. මధుර අම්ල ලවණ කටු තිත්ත කසාය කියන රස 6. මේ රස 6ම ලැබෙනවා රතකල්කේ දුන්නාම. රතකල්කේ දුන්නාම මధుර රසය ලැබෙනවා. ඒකේ තියෙනවා වැල්මී වලින්. එතකොට අම්ල රසය ලැබෙනවා. ඒක අඹරන්නේ දෙහි අඹුලෙන්. මధుර අම්ල ලවණ රසය ලැබෙනවා. ඒකේ තියෙනවා සවිඳ ලුණු. එතකොට කටු තික්ත කසාය කියන රස 6 හම්බ වෙනවා. රත් හඳුන් සුදු හඳුන් වදකහ කොල්ලු කියන එක බුද්ධිය මේධාව වර්ධනය කරන හොඳම ඖෂධයක්. ළමයාගේ ප්‍රතිශක්තිය වර්ධනය වන්නා වූ නව්‍ය විද්‍යාත්මකව අපි ඔප්පු කරලා පෙන්වලා තියෙන හොඳම දෙයක් රතකල්කේ. අපේ සමාජයෙන් මේක ඈත් වෙලා ගිහිල්ලා අද බොහොම කනගාටුයි. මා එක පහුගිය දවසක මේ ගුවන් විදුලියෙන් අහගෙන හිටියා එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් කියනවා දැන් ළමයා ඉස්කෝලේ යනකොට පෑන පන්සල වෙනුවට ළමයාට ඉන්සුලින් පෑන තමයි අරන් යන්න වෙන්නේ. බොහොම කනගාටුයි හසන්ත මහත්තයෝ. මේ රටේ ඔබතුමන්ලා මහා විශාල සේවාවක් මේ ආයතනයෙන් කරනවා ITN එකෙන්. මේකේ ಗುಣ කියා දෙන්න දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දෙන්න. ළමයාගේ ප්‍රතිශක්තිය හදන්නේ නැතුව කවදාවත් අද මේ රෝගවලට මූලික හේතුව සමාජයේ මේ රෝගයටත් විශේෂ වූ හේතු කාරණාවක් වෙන්නේ ප්‍රතිශක්තිය මදිකමින් තමයි මේ රෝග හැදෙන්නේ. ඒකට තිබුණු උතුම් වූ වෙදකමේ අපේ රතකල්කේ නොදීම තමයි. ඔය ඉන්න විද්වත් මණ්ඩලයේ හැම දෙනාම ඔය රතකල්කේ බීලා පොඩි කාලේ ඉපදිලා දවස් 2 ඉඳලා මේක දෙනකොට ළමයාගේ රසගන්ති ඔබ දන්නෝ දිවට සම්බන්ධ වූ කේට ග්‍රන්ථියත් එක්කම තියෙන රසාංගුලිකාර්ය ටේස්ට් බඩ්ස් මේ දිවට සම්බන්ධ වෙලා තියෙනවා. ළමයාට රතකල්කේ දෙනකොට මේ රස 6ටම සම්බන්ධ වූ ඒ ග්‍රන්ථි ක්‍රියා කරන්න පටන් ගන්නවා. දිව පුරුදු වෙනවා හැම රසයකටම. දැන් ළමයාට
බෙහෙතටවත් මේ හසන්ත මහත්තයෝ රතකල්කේ හොඳයි පැහැදිලි වෛද්‍යතුමනි. තිත්ත රස හම්බ වෙන්නේ නැහැ. බෙහෙතටවත් දැන් තිත්ත රස නැහැ. හොඳයි වෛද්‍යතුමනි පැහැදිලි. අපි දවසක ඔය රතකල්කේ ගැනම දොරමඩලාව කරමුකෝ. ඕක ගැන බටහිර වෛද්‍යවරුන්ගේත් මතේ විමසලා දැන් අපේ වෛද්‍යතුමා වගේ එතුමා මේ දියවැඩියා රෝගයේ සම්බන්ධයෙන් විශේෂඥයෙක් නේ. මොන හේතුව වුණත් අද ළමයින්ට නම් මේ පුංචි ළමයින්ට දියවැඩියාව කොලෙස්ටරෝල් තියෙනවා කියලා මේ එළි වෙනවන්නේ. හොයාගෙන තියෙනවා. පොඩි දරුවෝ හිතාගන්නත් බෑ. මේ ඒකට හේතුව කෑම බීමද හදිසියට ගන්න ඔය ශනික කෑමද මොන හේතුවද දන්නේ හැබැයි. ඔව් පුංචි දරුවන්ට තියෙන බව වාර්තා වෙලා තියෙනවා. නීලා වික්‍රමසිංහ මහත්තයා කතා කරන්න කලින් මට අවසර දෙන්න පාලක මැදිරියන්ට අනුග්‍රහක බෞතුන්ගේ පණිවිඩ කීපයක් පිළිතුරක්. මං හිතන්නේ මේ ප්‍රධානම කාර්යය තමයි මේ අද දවසේ මේ දරුවාට වෙලා තියෙන මේ අයහපත සිදු වෙලා තියෙන්නේ සෝබාදහමින් දරුවාව ඈත් කරලා තියෙනවා. ප්‍රධානම කාර්යය ඒකයි. මට පේන හැටියට මොකද අර දරුවාගේ තියෙන සුන්දර ලෝකයේ නිසි ලෙස ඔහුට හැසිරෙන්නට අවස්ථාවක් දීලම නැහැ. උදේ පාන්දර නැගිට වෙලේ ඉඳන් පාසල් යනවා, ඊට පස්සේ ටියුෂන්, හවස් වෙනකම්ම ඒවා, ඊට පස්සේ ගෙදර ඇවිල්ලා හෝම්වර්ක්, ඊට පස්සේ නිදා ගන්නවා. නැවතත් ඒ ක්‍රියාදාමය තමයි දිගටම සිදු වෙන්නේ. මම හිතන්නේ මේක අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලොකු වැරද්දක් අපේ රටේ. ශිෂ්‍යත්වය කියන එක මට පේන හැටියට දරුවෙකුට උහුලන් නැති දෙයක්. ඇත්තටම දැන් අම්මලාගෙත් අදහසක් තියෙනවා මගේ දරුවා තමයි ලංකාවෙන්ම පළවෙනියට පාස් වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. පළවෙනිය වෙන්න කියලා එකක් නැහැ. අනික ඒ වගේ දෙයක් උනන් පස්සේ දරුවෝ අතර හැඟීමක් ඇති වෙනවා. මම අසවලාට වඩා ඉදිරියට යනවා. එහෙම හැඟීමක් ඇති වුණාට කමක් නැහැ. එතෙන්දී අර තරගකාරීත්වය හිත තුළට දැමීම නිසා අන්‍යෝන්‍ය අවබෝධය නැති වෙලා උදව් කිරීම කෙරෙන්නෙම නැහැ. දැන් අද දරුවෝ අතර අපි දකිනවා. දැන් මොකද ඒක මම හුඟක් වෙලාවට දකින්නේ මේ මව තුලින් තමයි මේ කාරණේ ගිහින් තියෙන්නේ. අල්ලපු ගෙදර දරුවා ඔන්න අපි හිතන්නකෝ දැන් විෂයන් 10ම උසස් ලෙස සමත් වෙන කියලා. ඔයත් මේ විෂයන් 10ටම ඒ විදිහටම ප්‍රතිඵල ගන්න ඕනේ කියනවා. ඒක උදාහරණයක් තියෙනවා මෙන්න මේ පෞද්ගලික පාසලක එක දරුවෙක් පන්තියේ පළවෙනියා නෙමෙයි දෙවෙනියා වෙලා. ඊට පස්සේ මේ අම්මා ගිහින් පාසලට කියලා තියෙනවා දෙවෙනියා වෙච්ච හින්දා මෙයාව මේ වසරේ මේ පන්තියම තියන්න කියලා. ඉතින් බලන්න ඒ කොයිතරම් අනුවන දෙයක්ද. දැන් පළවෙනියා උනේ නැහැ කියලා ඒ දරුවා ඉන්න පන්තියේම නැවත වතාවක් තව අවුරුද්දක් ඒ පන්තියම රඳවන්න කියලා. ඒ කියන්නේ අම්මා ඉස්කෝලේ ගිහිල්ලාම නැතුව ඇති. ඒ කියන්නේ මේ වගේ මානසිකත්ව තියෙනව නෑ. මට පේන්නේ මේවා මේ කරන්නේ දෙමව්පියන්ට ලබා ගන්න බැරි වුණ දේවල් දරුවාගෙන් ලබා ගන්න උත්සාහ කරනවා. ප්‍රධානම දේ ඒකයි. අනිත් කාරණේ තමයි දැන් හුඟක් දෙමව්පියන්ට අවශ්‍ය වෙලා තියෙන මගේ දරුවා දොස්තර කෙනෙක් වෙන්න ඕන. නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. ඒ දෙක තමයි ප්‍රධානම කාර්යය. මේ సౌందර්ය පැත්තට පොඩ්ඩක් දරුවාගේ මනස යොදවන්න. එහෙම යෙදුවොත් මම කියන්නේ දැන් කලාකරුවෙක් ගත්තොත් ඕනෙම රටක කලාකරුවා කියන කෙනා තරම් ඉදිරියෙන් ඉන්න කෙනෙක් මම නම් දකින්නේ. ඒකේ මම කලාකරුවෙක් හින්දා කියන කතාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ අපි ළමයාට දෙන්න හොඳ නෑ. ඔබ දැන් ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඕන. ඒ ඔන්න බලපෑමක් කරනවා. එහෙම නෙමෙයි. ඒ ළමයා සමහර විට වඩු වැඩවලට බොහොම දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. අපේ රටේ තියෙන තවත් මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකුම දුර්වල පැත්තක් තමයි මම දකින්නේ. ක්‍රමයෙන් දැන් ශිෂ්‍යත්වයේ දක්වා දරුවව හැල්මේ දුවවනවා. ඒ අර දරුවාගේ ලස්සන සුන්දර ළමා ලෝකය විනාශම කරලා දාලා තියෙනවා. මම හිතන්නේ මේ ජපානයේ වගේ රටක මම අහලා තියෙන හැටියට අවුරුදු 4 වෙනකම් ඒ දරුවාට කිසිම දෙයක් මේ උගන්වන්නේ නැහැ. නිදහසේ හැසිරෙන්න ඉඩ දෙනවා. බලෙන් පටවන්නේ. එයා ගෙදර දොරේ හැසිරෙන ආකාරය, යාළුවොත් එක්ක හැසිරෙන ආකාරය, ඒ විදිහට තමයි දරුවා යොදවන්නේ. ඊට පස්සේ තමයි අධ්‍යාපනය දෙන්න හුරු කරන්නේ. අනිත් කාරණේ තමයි දැන් අර සෞඛ්‍ය පැත්ත කතා කළානේ. සෞඛ්‍ය පැත්ත බැලුවහම
දැන් දෙමව්පියන්ට විවේකයක් නැහැනේ. ඔන්න උදේට මොකක් හෝ කඩේට ගියා ගත්තා වතුර නෙමෙයි දෙන්නේ. වෙන පාන ඊටමත් අහිතකරම දේවල් තමයි දරුවන්ට දෙන්නේ. ඒ නිසා තමයි දරුවෝ සමහරලාට අවුරුදු 5 දරුවට ඒ කියන්නේ අදාහ ගන්න බැරි තරම් ජීවිතාන්තයේ දක්වා විඳවන ලෙඩ හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නම් අපේ රටෙන් මම දන්නේ මේ අපේ රටේ විතරක්ද මේ දේවල් වෙන්නේ කියලා. නමුත් වැඩි වශයෙන් වෙන්නේ අපේ රටේ කියලා මට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට. අනිත් කාරණේ තමයි දරුවෙකුට උගන්වන්න ඕන අර ඔබලා කිව්වා වගේ පත පොතේම කරුණු විතරක් දරුවෙකුට උගන්වලා හරියන්නේ නැහැ. මොකද මම ඒකට එක උදාහරණයක් කියන්නම්. දැන් මම නම් ගුරුවරියක් හැටියට මම ඉගෙනුව යම්කිසි ක්‍රමයක් තිබ්බා. දැන් අපි දන්නකෝ පන්තියේ දරුවෝ 40ක් ඉන්නවා කියලා. සමහර ගුරුවරු කරන්නේ අර දක්ෂම දරුවාව තමයි ඉස්සරහට ගන්න. අරගෙන එයාව විතරක් ඉස්සරහට ගෙනියනවා. ඒක නෙවෙයි වෙන්න ඕන. අර දක්ෂ දරුවා අතරට දුර්වල දරුවාවත් ඉඳවලා අර දරුවන්ට කියන්න ඕන. පුතේ මෙයාට කියලා දෙන්න මේක. එතකොට බලන්න අන්‍යෝන්‍ය සහයෝගිතාවේ කොච්චරද කියලා. දැන් අද දරුවා තුල ඒක නැහැ. මොකද අම්මලා පුරුදු කරන්නේ ඔයා ආරයට වඩා ඉහළින් ඉන්න ඕනේ. එතකොට ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථය වපුරනවා මේ දරුවෝ තුල. අනිත් කාරණේ තමයි. දැන් අපි අද එනකොටත් දැක්කා. ඒ කාරණේ මේක නම් දරුවන් විතර නෙමෙයි වැඩිහිටියොත් කරන කාරණයක්. කෙලින්ම කෑවද ටොෆියක් කෑවද ඕන දෙයක් පාරට විසිකලා. බුලත් වාහනේ ඇතුළේ ඉඳගෙන බුලත් ටිකක් කාලා පාරට කෙල ගහනවා. ඒ කියන්නේ දරුවාට උගන්වන්න ඕනේ. මේ ජීවිතේ ජීවත් වෙන හැටි දරුවාට උගන්වන්න ඕනේ. අධ්‍යාපනය පමණක්ම මේ හොඳ මිනිසෙක් කරන්නේ මේ අධ්‍යාපනය පමණක් ලැබිලා බෑ. මේ ජීවිතේ වටපිටාවෙන් අපි බොහෝ දේවල් ලබා ගන්න ඕන. අන්න ඒ දේවල් උගන්වන්න ඕන. ගෙදරින් මේ දේවල් සීලුම දේවල් මම කියන්නේ උගන්වන්න පුළුවන්. උගන්වන්නේ නැති එක තමයි ප්‍රධානම වැරද්ද. දැන් දරුවාට කිව්වොත් එම් පුතේ දරුවාට පොඩි සාක්කුවක් මහලා දෙන්න පුළුවන්. දැන් පාසලේදී ගවුමි තියෙනවනේ සාක්කුවක්. එතකොට අපි දන්නවා ටොෆියක් කෑවනම් ඒ ටොෆි කොලේ සාක්කුව දාගෙන එන්න පුළුවන් ගෙදර. ගෙදර ඇවිල්ලා ඒකට නිසි තැනට ඒක යොදවන්න පුළුවන්. ඒ වගේ දේවල් තුරින් මේ ළමා මනසට ඔය අධ්‍යාපනයේම පටවන්නේ නැතුව ඒ වගේ මේ අපිට වටපිටාවෙන් යම් දේවල් එකතු කර ගන්න පුළුවන් නම් ගුණාත්මක පැත්ත දරුවාගේ වර්ධනය කර ගන්න පුළුවන්. එතකොට තමයි මම නම් දකින්නේ හොඳ පුරවැසියෙක් මේ සමාජයට අපි දායාද කරන්නේ අන්න ඒ දේවල් කරලා මිසක් මුළු දවස තිස්සේම ළමයව පොතට යොමු කළා නෙවෙයි. මොකද දරුවාට යාළුවෙක් එක්ක ඇසුරු කරන්න පුළුවන් කමක් තියනවද? නැහැ. නෑදෑගේ කියන්න ඉඩක් තියනවද? නැහැ. සෙල්ලම් කරන්න කාලයක් තියනවද? නැහැ. එතකොට අර පාඩම් කරන දේ ඔළුවේ හිටින්නෙත් නැහැ. අනිත් කාරණේ තමයි අපි ගුරුවරු හින්දා දන්නවා අද දවසේ දරුවාට අද දවසේ ප්‍රශ්න පත්‍රයේ දීලා ලකුණු ගන්න දරුවගෙන් හෙට දවසේ ඒ ප්‍රශ්න පත්‍රයේම දුන්නොත් එකකටවත් පිළිතුරු ලියන්න බෑ. මේක මම ඊටාම වගකීමෙන් කියනවා. මොකද කටපාඩම් කරලා ප්‍රශ්නෙට ඇයි විභාගේ පාස් වෙන්න ඕනේ. දැනුම ලබා ගන්න නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. විභාගේ පාස් වෙන්න. ඒ නිසා දරුවා කරන්නේ කොහොම හරි කටපාඩම් කරලා විභාගෙට ලිව්වා. හිට දවස් වෙනකොට මුකුත් හිතේ නැහැ. ඒ ඉගෙන ගත්ත දේවල් පස්සේ වැඩකුත් නැහැ. පහුවදා මතක නම් පස්සේ මතක නැහැ. ඔව්. දැන් අර ඔබ වැදගත් දෙයක් කිව්වා. දරුවෝ මේ ඉගෙන ගන්නවා. දැන් දරුවෝන්ගේ භාෂාව හැදෙන හැටි ගත්තාම පුංචි කාලේ අභිනය තමයි තියෙන්නේ. අතින් කියනවා, මූණෙන් කියනවා, අඬලා කියනවා, ඔම කියනවා. ඊට පස්සේ එයා පොඩි වචන ටිකක් තුවාලන ඌවා. ඒ කොහෙන් හරි එනවා. ඒක ඌවා වුණා. ඊළඟට තැත්තා ඉන්නවා යාට. කුක්කු තමයි යා බොන්නේ. මේ කිරිරි අපි විව්වට බබා බොන්නේ, දරුවා බොන්නේ කුක්කු. ඉතින් පීක් එක ඉතින් ටිකක් ලොකු වෙන පීක් එකකුත් එනවා ගෙදර. පීක් යන ඕන් එකනේ පීක් ගාලා වාහනේ. ඉතින් මේ වගේ යාට භාෂාවක් හැදෙනවනේ වචන කෝෂේ යාගේ පුළුල් වෙනවා. ඕ ගාලා යා අපි බය කරනවා. ඉතින් ඒ වගේ මේ වචන වලින් දුප්පත්. ඉතින් මෙයාට මේ කොහෙන් හරි ඕන. හැබැයි ඇහෙන ඉක්මනින් ඇහෙන හැමදේම ග්‍රහණය කරගන්න. ඉතින් අම්මා කතා කරනවා. ඉතින් අයියා විශේෂයෙන් අයියා ලක්කලා කතා කරනවා. ඉතින් අයියා ලක්කලා දැන් ගෙවල් වල නැත්තම් රූපවාහිනියේ ඉන්නවා අයියා ලක්කලා. ඉතින් ඒවැ කතා කරනවා. දැන් ඊළඟට දැන්
දරුවන්ට සින්දු අරම සෞන්දර්ය ගැන කතා කරන මදි නම් ඉතින් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් යන සින්දු ටික තමයි යාගේ සින්දු වෙන්නේ. ඉතින් බැලින්නම් මහා සින්දු මේ වැඩිහිටියක ප්‍රේම ගීත, විරහ ගීත අරම තමයි මේගොල්ලන්ගේ ගීත වෙන්නේ. ඒ මාත්‍රකාට මං ඊළඟට ඔව් දැන් මේ මාත්‍රකාව එනකොට වැඩේ ඉවර වෙනවා දොරවනාව. ඔව් මම හිතුවා මේ ගයලම පොඩ්ඩක් ඒක නිදර්ශන. මොකද දැන් ওই ගීත දැන් ඔබේ තියෙනවා ගීත 300 ගාණක් ළමා ගීත. දැන් මේ ගීත ද ඇහෙන්නේ ළමයින්ට ළමා ගීතමද මේ ඇහෙන්නේ? ළමයි ගයන්නේ ළමා ගීතමද? ඔව් මට පොඩි අවස්ථාවක් දෙන්න. මොකද කාලය ඉතාමත් සීමිත නිසා මම ඇත්තටම මේ පැත්ත ගැන කතා කළ යුතුමයි. මොකද මම ගායිකාවක්, කලාකාරියක් නිසා අද දවසේ මේ දරුවන්ට වෙලා තියෙන ලොකුම අභාග්‍ය තමයි වැරදි මාධ්‍ය භාවිතය. මම එහෙම කියලා කියන්නේ දරුවෙකුට ළමා කාලයට උචිත දේවල් තියෙනවා. අපි දැන් ළමා කාලයේදී කරන දේවල් වැඩිහිටි වුණාම කරන්නේ නැහැ. නමුත් වැඩිහිටි කාලයේදී කරන දේවල් ළමා කාලයේදී කරන්නේත් නැහැ. නමුත් අද දවසේ අපි වැරදි මාධ්‍ය භාවිතය නිසා මට ඇහිලා තියෙන අවුරුදු 4 දරුවා ගායනා කරන්නේ මොනවද? ගීත, ප්‍රේම ගීත. කියනවා මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුයින්. තව කියනවා ඇහිලා තියෙනවා චපල හිමිට සිරිහානේ රැවටෙන්නද මං. තව මේ ඊයේ පෙරේදත් ඇහුණා හන්තානට පායන හඳ ලස්සනයිද බලන්න. මේව දරුවන්ට උචිතද? සින්දු ලස්සනයි, බොහොම වටිනා නිර්මාණ. නමුත් මේවා ළමයින්ට මේ දරුවන්ට උචිත දේ දරුවන්ට දෙන්න කියලා මම ඉතාමත් ආදරෙන්ම මාධ්‍ය වලින් ඉන්නවා. මොකද මේ අපි විනාශ කරන්නේ හෙට දවසේ අනාගතේ. ඒක විනාශ වුණොත් තෝරලා දෙන්නේ කවුද? ඔය සමහර අම්මලා ඔය තෝරලා දෙ පුතේ මේක හොඳයි මේක කියන්නේ කියලා සමහර ගුරුවරු ඔය කියන ගුරුවරු අම්මලා පමණක් නෙමෙයි මම කියන සමහර අය ඇත්තට මේක මේ ඒක විශේෂයෙන්ම සමහර විහිළුවට ගන්න හොඳක් නෑ අපි. මොකද අපි මේ විනාශ කරන්නේ හෙට දවසේ අනාගතය. මොකද ඕනෙම රටක දරුවා කියන්නේ වටිනාම ලෝකයේ තියෙන සුන්දරම වස්තුව තමයි දරුවා කියලා කියන්නේ. ඒ දරුවාගේ අනාගතය අපි විනාශ කරන්න හොඳ නෑ. වැඩිහිටියෝ හැටියට, ගුරුවරු හැටියට, දෙමව්පිය හැටියට අපිට තියෙන වගකීමක්, අපිට තියෙන යුතුයකමක් හෙට දවසේ අනාගතය රැකගන්න. ඒ නිසා මේ වැරදි විදිහට අනේ දරුවන්ව යොදාගෙන මේ සුන්දර ලෝකේ විනාශ කරන්න එපා කියලා තමයි මම නම් ඉල්ලන්නේ. හොඳයි. අපිට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. 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 ඔබේ හඬ අපිට ඇහෙන්නේ නැහැ. දොර මඩලාව. ඔව් කතා කරන්න. අයිබෝවන්. අයිබෝවන් කතා කරන්න. අපූර්ව හොඳ දොර මඩලාවක් අද දෙමව්පියන්ට මුළු සමාජයටම. ඇත්තටම හසන්ත මහත්තයෝ මේ අද දොර මඩලාවේ මේ විද්වත් මණ්ඩලයේ ඉදිරිපත් කරපු අදහස් හරිම වටිනවා සියලුම දෙමව්පියන්ට. හැබැයි තමන්ගේ දරුවන් ගැන විතරක් නෙවෙයි අසල්වාසී දරුවෝත් හදාගන්න එක මතක තියාගන්න ඕන. තමන්ගේ දරුවා ආරකේ සෝපහසුනික ගියා වගේම අර පාරේ ඉන්න දරුවා හැදුනේ නැතිනම් ලොකු විපත්තියක් වෙනවා. හසන්ත මහත්මයා මේ අපේ මම මෙන්න මේ මාදසක් කියනවා මම මගේ දරුවෝ 3 දෙනෙක් හිටියයි 3 දෙනාටම අනේ පුතේ දොස්තර මහත්තුරු නම් වෙන්න එපා නීතිඥ මහත්තුරු නම් වෙන්න එපා කියලා මම උපදෙස් දුන්න 5 වසරේදී. ඒ හේතුව ගුණදහම යහපත්කම ඇති කරගන්න ජීවිතයට ඇතුල් වෙන්න. ඉතින් එහෙම දෙමව්පියෝ ඉන්නවා. කොහොම වුණත් අද දොර මඩලාව දරුවන්ට නෙමෙයි දෙමව්පියන්ට හොඳ ආදර්ශවත් දොර මඩලාවක්. හොඳයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. වෛද්‍යවරු, නීතිඥවරු අතර හොඳ මහත්තුරු, හොඳ මිනිස්සු ඉන්නවා කියලා මතක කරමු. මොකද ඒ අතර නැහැ කියන අදහසෙන් තියෙනවා. තාම වටිනා සත්පුරුෂයෝ ඉන්නවා. අපි හොඳට දන්න අය ඉන්නවා. සමහරු වෛද්‍යවරු අතර, නීතිඥයෝ අතර ඉතාම හොඳ විශිෂ්ට සත්පුරුෂයෝ ඉන්න බව මතක් කරන්න ඕනේ. ජයලල් මහත්තයා කතා කරන්න කලින් මට අවසර දෙන්න අවසාන මිනිත්තු ටික ඔබතුමාට තමයි දෙන්න වෙන්නේ. අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බතුන්ගේ පණිවිඩ කීපයක් සඳහන්. දොරමඩලා කරනවා නම් ගොඩක් බණ්ඩල් තියෙනවා මේ අර චයිල්ඩ් සයිකොලොජි කියලා කියන ළමා මනෝවිද්‍යාව ගැන කොයිතරම් දුරට අපේ රටේ ව්‍යවහාර වෙනවද එන කතා කරනවද කියන ලොකු ගැටලුවක් වෙනවා. අපේ මේ විද්වත් මණ්ඩලයේ අදහස් වලින්ම ඒ බව තේරෙනවා. අපේ ආචාර්යතුමා මීගස්සත් මැතිතුමා දැන් එතුමා මගෙන්
දීර්ඝ කරගත්ත කිව්වා වගේම මට එතුමාගේ දේශ කතාව හරහා මට දිගුවක් මතුවුණා මේ ළඟදී දැන් පෙරේදා නේ ඉවරුනේ මේ පොත් ප්‍රදර්ශනේ නේද මම දැක්කා හරියට ළමයි ඇවිල්ලා තිනවා ඒ වෙලාවට මට හිතුණා මේ වෙලාවේ රොඩ්නි වර්ණකුල මහත්තයාත් හම්බුණා මට මේ පොයේ දවසේ මේ පොත් ප්‍රදර්ශනෙට ගිහලා මම පවුල පිටින් මේ යනවා සාමාන්‍යයෙන් ඒකට මම බුදුමෝ මෙච්චර සෙනග මම උදේ පාන්දරින් යන්නේ හරි ලේසි එතකොට චුට්ට යාම යනකොට ඇඟිල්ලක් ගහන ඉඩ නැහැ. එතකොට රොඩ්ඩි අහන මගෙන් මේ ජයලාල් මේ තරමට පොත් කියවනවා නම් මාරයි නේද මේ ලෝකේ කියලා. හරියට හරි අර බලන්න කියලා මට පෙන්නනකොට වෙනුනේ මේ ගෑන් ළමයි පොප්කෝර්න් කකා. ඒ හරි ඒ එහෙමයි කියන්න ඕන පොප්කෝර්න් නෙමෙයි. පොප්කෝර්න් කකා මොකක්ද අනේ මෙතන වෙන්නේ? ඒ කියන්නේ පොතන්නිකුත් වෙනවා. දොරට වැඩුමක්. ඔව් දොරට වැඩුමක්. එතන මේ විද්තුන් කීප දෙනෙක් ඉඳලා පොඩි එතන මැස්සෝ ඇහිදෙනවා. ඔය වැඩ අපියන්. ඕව වැඩක් නැහැ. අපියන්. කියන්නේ මේ එක අතකට ආයෙත් හිතනවා මට කමන්නේ කානිවල් එකක් වගේ කියලා හිතලා ආවේ පොත් ප්‍රදර්ශනයකටනේ ඒකත් ඇති කියලා හිතෙනවා. හැබැයි රොඩ්නි මහත්තයා කියපු කතාවත් ඇත්ත නේද කියලා හිතනවා මේ තරමට සෙනක පොත් කියවන ඕන රට කොහොම තිබිය යුතුද කියලා. නෑ ඇවිල්ලා දෙන පොප්කෝර්න් කන්න. පොප්කෝර්න් කන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම පෙළක් වෙලාවට අර පෙළ රටවල් වල තියෙන ඔය සිංගප්පූරු වැනි රටවල් වල තියෙන නයිට් ලයිෆ් කියන රාත්‍රී ජීවිතේ කතන්දරේ දැන් පටන් අරන් බොහෝ වෙලාවට විහිළුත් තියෙනවා කාටුන් කෑල්ලෙත් තියෙනවා තාත්තා රස්සාව කරන්න ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඇඟපත හොදලා ඔක්කොම කරලා බලන් ඉඳද්දි ළමයා එනවා පොත් පිටියත් අරගෙන ගෙදර පන්ති ඉවරලා ළමයි රැට පාරේ එතකොට පීදි දරුවෝ ඒගොල්ලෝද ඇත්තටම දෙමව්පිය නැතුව වීදියේ ඉන්න දරුවෝද කියන ගැටුමක් මේ සමාජ සේවා අධ්‍යක්ෂතුමියත් මතක් කළා ඒදී හරියට මට සී වෙනවා. ඔය අතරේ ඔබ කියු මේ සෞඛ්‍ය ආරක්ෂක කටයුත්ත සම්බන්ධව දශමයක් කියන්නේ ඉඳ දෙන්න විද්‍යාත්මක රසායන විද්‍යාත්මක කරුණුත් එක්ක එක පොඩ්ඩක් ඉක්මනට. මොකද මේ දරුවන්ට මෙහෙම කවනවා අම්මලා. ඉඳගෙන මම දැකලා තියෙනවා කෝච්චිය යනකොට පොඩි පැකට් වල තියෙනවා අර එක එක පපඩම් වගේ කැවෙන ඒවා. ඒවා කවන මේ කන්න පුතේ කියලා. ඒවා තියෙනවා දාලා මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන රසායනිකය. ඒ කාලේ ජපානින්ම යෝග හැදුවේ මේ එක්තරා මොටෝ වර්ගයක්. ඒකේ තියෙන්නේ මේ තිබ්බේ මේ මුහුදු ජල්ලි කියන සිංහලෙන් කිව්වොත් සී ජෙල්. ඉංග්‍රීසියෙන් කිව්වොත් මුහුදු ජල්ලි. එහෙම වෙනවනේ. දැන් එහෙමනේ සිංහල ඉංග්‍රීසිලා තියෙන්නේ. ඕවා දානකොට පිටකොන්දේ මෙන්න මේ පල්ලෙහාම ඉඳන් දිරන්න පටන් ගන්නවා. එතකොට පෙනහලු වසා ගැටිති සිදුරු වැහෙන්න පටන් ගන්නවා. දරුවාට මිනිවල කපන්නේ අම්මා පොඩි කාලේ ඉඳන්. ඒ නිසා තමන්ගේ තත්ත්වය රැක ගන්න, මහලුකුකම පෙන්වන්න මේක කලාට හරියන්නේ නැහැ. අනිත් පැත්තෙන් බලුවම පොල් තෙල් කියලා කන්නේ ලංකාවේ පොල් තෙල් නෙමෙයි. ගොඩක් වෙලාවට ඔය කොටුවේ එක්තරා වීදියක් තියෙනවා රසායන බඩු තියෙන. ඉතින් එතනින් තමයි ලංකාවටම කහ දාන්නේ කුඩු. කහදන කුඩු කියන්නේ මේ සිවුරු වර්ණ ගන්නවන වැඩ් ඩයි කියන එක ඩයි එකක් එනවා නෙප්තෝල් කියන මේ මෙටනිල් යෙලෝ කියන කුඩ. මෙටනිල් යෙලෝ ඉන්නේ සිමෙන්ති කොට්ට වගේ පැකට්. ඒව අරගෙන එක්තරා කූට වෙල්ලෙන්දු අරගෙන ගියාම එහා පැත්තේ තියෙන කඩයක් මේ මවයි පියයි විතරයි එතන නැත්තේ. ඒතුරු ඔක්කොම සුවඳ වර්ග ගඳ ඔක්කොම තියෙනවා. ඉතින් මිරිස් එසන්ස් තියෙනවා. එතන තියෙනවා පොල් මේ කහ එසන්ස්. ඒ බෝතලයක් කරගත්තාම රුපියල් 2000 ගන්න. ඒක දැම්මම කොඩු කලවම් කළාම ඒක කහ. ඉතින් කොඩු කහ මං කරන්නේ මං පියෙක් නිසා මං කරන්නේ කහ කෑලි අරගෙන ගිහලා මෙච්චර කාර්යය බහුල වෙලා හොදලා වේලලා කහ කෑලි ටික කුඩු කරලා ගන්නවා මගේ දරුවෝ රැක ගන්න ඕනකම නිසා. මෙන්න මේ වගේ දෙමාපියෝ කාරුණිකව මම ඉල්ලා සිටිනවා. මම පියෙක් හැටියට ඔබ සියලු දෙනාගේම කරුණා කරලා දරුවන්ට කන්න බොන්න දෙන දේ ගැන හිතන්න. අම්මෝ වේගෙන් වෙලාව යනවා. ඒක නිසා ඒ වගේම ළමා චිත්‍රපටි කලාව ගැනත් පොඩ්ඩක් හිතන්න. මේ ගැන දිගටම පස්සේ කතා කරමු. චිත්‍රපටි වර්ග ගොඩක් තියෙනවා. නාට්‍ය වර්ග ගොඩක් තියෙනවා.
ළමයින් ගොඩක් දාලා රඟපාලා වැඩිහිටියෝ ඉගෙන ගන්න ඒවා ළමා නෙමෙයි. ළමයින් ගොඩක් දාලා ඉවරලා ළමයින් අඩුමුදලට විකුණ ගන්න චිත්‍රපටි ළමා චිත්‍රපටි නෙමෙයි. ඊට පස්සේ වැඩිහිටියෝ ගොඩක් එකව වෙලා රඟපාන චිත්‍රපටි එකකින් තේරුම් ගන්න ළමයා නම් අන්න ළමා. වැඩිහිටියෝ හිටියත් කමක් නැහැ. ඒ නිසා ලංකාවේ හැදුණු චිත්‍රපටි ළමා චිත්‍රපටිවද කියලා ළමා නාට්‍යමද කියලාත් ගැටලුවක් එනවා. ඒ නිසා ඔය ගැන වඩා දරුණු විදියට හිතන්න පටන් ගන්න. හසන්ත මහත්තයාගෙන් ඉල්ලා හිටනවා පුළුවන් නම් ආයෙත් දවසක මේ ළමයි ගැන කතා කරමු කියලා මේ